राइट अभी क्लास स्टार्ट करूँ. सामान्‍ය ක්‍රිප්ටෝ ගැන අයිඩියාවක් තියෙන කට්ටිය කවුද ඉන්නේ? සාමාන්‍ය ක්‍රිප්ටෝ කියන්නේ මේ වගේ දෙයක්. සාමාන්‍යයෙන් ට්‍රේඩින් ස්ටාර්ට් කරපො නැත්නම් බිග්නර්ස්ලා නැතුව සාමාන්‍ය ට්‍රේඩින් ගැන අයිඩියාවක් තියෙන කට්ටිය කවුද ඉන්නේ? ගොඩක් අයට පවර් කට් සිග්නල් කේස් පොඩ්ඩක් කේස් නේ දවස්වල වැස්සත් එක්ක. ඒ නිසා මේ ක්ලාස් වල දෙන්න නැහැ ගොඩක් අය. රයිට් එතකොට මේ මොකද්ද මම අහන්න ගියේ ට්‍රේඩින් ගැන සාමාන්‍ය chat එකට දාන කට්ටිය මොන හරි අයිඩියාස් තියෙන කට්ටිය කවුද ඉන්නේ ට්‍රේඩින් කියන්නේ මේ වගේ ෆීල්ඩ් එකක් ක්‍රිප්ටෝ කියන්නේ මේ වගේ ෆීල්ඩ් එකක් කියන අයිඩියා එක තියෙන කට්ටිය කවුද ඉන්නේ කාටද අයිඩියාස් තියෙන සාමාන්‍ය ක්‍රිප්ටෝ ගැන අයිඩියාවක් තියෙන කට්ටිය කවුද ඉන්නේ ගොඩක් අය නෑ ක්ලාස් එකට අද මේ ගොඩක් අය කේස් අමාරු වෙනවා යනවා හරි අවුලක් නෑ අපි කරමු මේ chat එකට දාන කට්ටිය ක්‍රිප්ටෝ ට්‍රේඩින් අයිඩියාස් තියෙන කට්ටිය කවුද ඉන්නේ ක්‍රිප්ටෝ ගැන සාමාන්‍යයෙන් මොකක් හරි කන්සෙප්ට් එකක් රීටේල් වෙන්න පුළුවන් SMC වෙන්න පුළුවන් ICT SK තියෙනවා මාස්ටින් එලියට් ඒව තියෙනවා මේ වගේ කන්සෙප්ට් ෆලෝ කරපු නැත්නම් ට්‍රේඩින් ගැන අයිඩියාස් තියෙන කට්ටිය ඉන්නවද කවුරු හරි බිගිනර්ස්ලා නෙමෙයි කියන්නේ මේ ෆීල්ඩ් එකට අලුත් කට්ටිය නෙමෙයි සාමාන්‍යයෙන් ක්‍රිප්ටෝ කියන දේ ගැන අයිඩියාස් තියෙන කට්ටිය ඔය ගැන නිකං ආතල් එකට ට්‍රේඩ් කරා කියන්නේ ඉතින් ඔය නිකං ඔය අර බෙටින් සයිට් තියෙන නිකං ඔය කැසිනෝ වගේ ඒ විදිහට ට්‍රේඩ් කරපු කට්ටිය ඉන්න පුළුවන් නැත්නම් ඇනලයිස් කරන්න නැතුව නිකං ආසාවට ට්‍රේඩ් කරපු කට්ටිය ඉන්න පුළුවන් මාකට් එක ගැන ලොකු අවබෝධයක් නැතුව ට්‍රේඩ් කරපු කට්ටිය ඉන්න පුළුවන් කොහොම හරි ට්‍රේඩින් ස්ටාර්ට් කරලා පොඩ්ඩක් හරි එක ට්‍රේඩ් එකක් හරි දාලා දින කට්ටිය කවුද ඉන්නේ මේ chart එක අඳින්න එපා මම ක්ලාස් එක ස්ටාර්ට් කරපුවාම ඇඩ්මින් රිමූව් කරන්නකෝ ඉන්න කට්ටිය අමාරුව තියන අය රිමූව් කරලා දාන්න මේ තියන්න එපා මට ඉස්සෙල්ලත් ඇහුණා කවුද මන්ද කෑ ගැහුවා මම කටවහන හිටියේ ඇති එක්කෙනෙක් හරි ඉන්නවා නම් හරියට උගන්වනවා බොරුවට කෑ ගහන්න නැතුව පාඩු අහගෙන ඉන්න මං අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න නැතුව මෙහෙම ක්ලාස් කරන්න බෑ මොකද මේ ඉගෙන ගන්න ඕනි කට්ටිය නෙන්නේ මේක හරි රයිට් ට්‍රේඩින් ගැන අයිඩියාස් තියෙන කට්ටිය chat එකට දාන කට්ටිය කතා කරලා වැඩේ කරමු බොරුවට තේරුමක් නැහැ නැත්තම් මම කැප කරන කාලේයි ඔයාලා මෙතන කැප කරන කාලේ තේරුමක් තියෙන්න ඕනි අර වෙන ඉන්ස්ටිටියුට් වල වගේ තේරුමක් නැතුව මම උගන්වන්න කැමති නෑ ඔයාලගේ මේකත් එක්ක තමයි යන්න ඕනේ මේ වැඩේ නැතුව බොරුවට කරලා වැඩ නැහැ. මට අහගන්න ඕනේ දැන් ක්ලාස් එකේ ඉන්නවා 11 දෙනෙක්. මායි අපේ අනිත් ඇඩ්මින් අයින් කරපුවාම 11 දෙනෙක් ක්ලාස් එකේ ඉන්නවනේ. 11 දෙනාගේම chat එක ඕපන් කරන්න පුළුවන්. ඉතින් chat එකට දාන්න මේ මොකද වෙලා තියෙනව? හරි අවුල නැහැ දැනගත්තේ නැතුව අවුලක් නැහැ. chat එකට දාන්න දන්නේ නැහැ නැත්තම් මොකද මට මේක කොටස් දෙකකට කඩා ගන්න ඕනේ. මුලින්ම ක්‍රිප්ටෝ ගැන අයිඩියාස් නැති කට්ටියන පොඩි ක්‍රිප්ටෝ ගැන නොලෙජ් එකක් දෙන්න ඕනේ. මොකද කෙලින්ම අර සාමාන්‍යයෙන් උදාහරණ ඒ ලෙවල් කියන සබ්ජෙක්ට් එක ගත්තාම ඒ ලෙවල් ගැන විෂය මොකක්ද ඒ ලෙවල් කියන මැක්ස් උදාහරණ ගත්තොත් මැක්ස් කියන සබ්ජෙක්ට් එක මොකක්ද කියන එක කියලා දීලා ඉන්න බෑ මැක්ස් කියන මේ කියන්නේ මැක්ස් සබ්ජෙක්ට් අදාළ තියරිස් උගන්වන්න කලින් ආන් ඒවා තමයි ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියන දේ පැහැදිලි කරන්නේ නැතුව එලියට් එක ගැන කතා කරලා වැඩක් නැහැ ඒ නිසා මට පොඩ්ඩක් කියන්න කට්ටිය chat එකට දාන්න මේ අයිඩියාස් එකක් තියෙන කට්ටියයි නැති කට්ටියයි රයිට් තමවරු සිග්නල් ට්‍රේඩ් කරලා තියෙනවා හරි අවුලක් නැහැ දාන්න බැරුව වෙන අනිත් අයට ගැටලුවක් නැහැ මම කරන්න මෙහෙමයි මම කොටස් දෙකකට කඩා ගන්නවා කොහොමත් එක් කොටසක් ඉන්නවා ට්‍රේඩින් ගැන අවබෝධයක් තියෙන කට්ටිය කොටසක් ඉන්නවා මේක ගැන අයිඩියාස් නැති කට්ටිය හරි අවුලක් නැහැ එතකොට මම මුලින්ම කතා කරන්නම්කෝ ක්‍රිප්ටෝ ගැන අයිඩියා එකක් නැති කෙනෙකුට ඒ කියන්නේ බිගිනර් කෙනෙකුට මේ ෆීල්ඩ් එකට අලුත් කෙනෙකුට රයිට් එතකොට ක්‍රිප්ටෝ කියන්නේ භෞතිකව අපිට පරිහරණය කරන්න ඒ කියන්නේ අපිට එදිනදා සාමාන්‍ය මුදල් නෝට්ටු ගත්තොත් කාසි ගත්තොත් නෝට්ටු ගත්තොත් අපිට මොකද පරිහරණය කරන්න පුළුවන් භාවිතා කරන්න පුළුවන් මුදල් ඒකකයක්නේ මේ ක්‍රිප්ටෝ කියන්නේ අතත්ත්ව දෙයක් ඒ කියන්නේ අපිට භෞතිකව පාවිච්චි කරන්න බෑ හැබැයි අන්තර්ජාලය මගින් මුදල්
ගැන හොයන්න පුළුවන් කරන්සිස් වර්ගයක්. ඒ කියන්නේ ක්‍රිප්ටෝ කියන්නේ. ක්‍රිප්ටෝ වලට අදාළ ගොඩක් කොයින්ස් වර්ග තියෙනවා. ඔය සාමාන්‍යයෙන් ගත්තොත් බිට්කොයින් තියෙනවා, XRP ගල වගේ කොයින් වර්ග ගොඩක් තියෙනවා. ඉතින් මේ කොයින් එකක් කියන්නේ සාමාන්‍යයෙන් අර උදාහරණයකට ගත්තොත් සරලම විදිහට ෂෙයාර්ස් තියෙන්නේ, කොටස් වල ෂෙයාර්ස් තියෙන ඒ වගේ මැච් වෙන දෙයක් තමයි සරලව කිව්වොත්. ඉතින් මේ ක්‍රිප්ටෝ වලට අදාළව මම අද ගොඩක් මේ බර දෙන්නේ මේ එලියට් ටේව් වලට. මම මොකද ක්‍රිප්ටෝ ට්‍රේඩින් ගැන මම කතා කරපු වීඩියෝස් සාමාන්‍ය එක්ස්ප්ලেইন කරපු වීඩියෝස් ගොඩක් මම රිලීස් කරලා තියෙනවා මේ ගෲප් එකෙත් තියෙනවා වීඩියෝ දෙක තුනක්. මම බලන්න පුළුවන් ක්‍රිප්ටෝ ගැන හැඳින්වීම. මම ලොකුවට ක්‍රිප්ටෝ ගැන හැඳින්වීම කරන්න බලාපොරොත්තුවක් නැහැ. මම කෙටියෙන් කියලා දෙන්නම් මේ ෆීල්ඩ් එක ගැන. රයිට්. ඇත්තම කිව්වොත් සාමාන්‍යයෙන් A level කියන සබ්ජෙක්ට් එක මම ඉස්සර උදාහරණ ගත්තානේ. මම ආයෙ උදාහරණ ගන්නම් A level කියන සබ්ජෙක්ට් එක. සාමාන්‍යයෙන් A level වල යන ෆීල්ඩ් එකේ යන මේ කියන්නේ ප්‍රොසෙස් එකක් තියෙනවානේ. සාමාන්‍යයෙන් A level මොකද්ද මුලින්ම කරන්නේ? සබ්ජෙක්ට් තන මේ සබ්ජෙක්ට් ගැන අපිට ලොකු අයිඩියාවක් නැතුවනේ මේ ෆීල්ඩ් එකට එන්නේ. A level කියන සබ්ජෙක්ට් එක අපේ ඉතින් A level හැමෝම ලියලා තියෙනවානේ. මොකද ඒකයි මම ලේසිම උදාහරණ ගත්තේ. එතකොට A level මුලින්ම සබ්ජෙක්ට් තුනවත් ලොකුට අයිඩියාවක් නැහැ. අපි A level ඊට පස්සේ ස්ටඩි කරනවා. A level පාඩම් ටික කම්ප්ලීට් කරනවා. ඊට පස්සේ එක්සෑම් එක තියෙනවා. ඉතින් සරලම කතා කරොත් මේ ට්‍රේඩින් කියන concept එකෙත් ඔයාලා මුලින්ම මොකද මේක හොඳට ෆීල්ඩ් එකේ මේ ස්ටඩි කරනවා. පළවෙනි ස්ටෙප් එක විතර මේ ෆීල්ඩ් එක ගැන හොයනවා. ඊට පස්සේ ස්ටඩි කරනවා. මොකද්ද මේ ෆීල්ඩ් එකෙන් වෙන්නේ, කොහොමද earn කරන්නේ කියලා. එතකොට සාමාන්‍යයෙන් අර රේල් පාරවල් දෙකක් දෙපැත්තට බෙදනවා වගේ ගොඩක් අය එක එක පැති තෝර ගන්නවා. සමහරු සිග්නල් වල ට්‍රේඩ් කරනවා, සමහරු හරියට ස්ටඩි කරලා ට්‍රේඩ් කරනවා. තවත් සමහරු නිකන් ඔය කැසිනෝ වගේ නිකන් බෙටින් සයිට් වල ට්‍රේඩ් කරනවා වගේ මේ ක්‍රිප්ටෝ වල ට්‍රේඩ් කරනවා. ඉතින් මම දකින විදිහට අපි ඉන්න මොන ෆීල්ඩ් එක මොකක් වුණත් අපි ට්‍රේඩ් කරනවා වෙන්න පුළුවන් මොන ෆීල්ඩ් එකේ හිටියත් ඔයා ජොබ් එකක් කරන කෙනෙක් හරි බිස්නස් කෙනෙක් හරි මොන ෆීල්ඩ් එකේ හිටියත් ඒකේ එක්ස්පර්ට් කෙනෙක් වෙන කාලයක් යනවනේ. සාමාන්‍යයෙන් ඉන්න ෆීල්ඩ් එකේ එක්ස්පර්ට් කෙනෙක් වෙන කාලයක් යනවා. ඉතින් ට්‍රේඩර් කෙනෙක් විදිහට මම දකින ප්‍රධානම ලක්ෂණයක් තමයි ඇනලයිස් එක හරියට හදාගන්න ඕනේ. ට්‍රේඩ් කරනවා නම් මේ ඇනලයිස් කියන දේ මාකට් එක ගැන පූර්ණ අවබෝධයක්. මාකට් එකේ මූව්මන්ට් එක කොහොම වෙයිද? ඊළඟ මොහොතේ මාකට් එක මොන ට්‍රෙන්ඩ් එකකට මූව්මන්ට් පෙන්නයිද? ඉතින් මේ අවබෝධය නැතුව ට්‍රේඩ් කරන්න ගියොත් අර මං ඉස්සලා මේ කෝචි පාරවල් ගත්තේ. ඉතින් ඒ ඊයේ පාරවල් වල ගිහිල්ලා වෙන්නේ ගොඩක් වෙලාවට මගදී වැටෙන එක තමයි. ඉතින් ට්‍රේඩින් ගැන හරි අවබෝධයක් අරගෙන මාකට් එක ගැන හරි අවබෝධයක් ඇතුව මේ ට්‍රේඩින් කියන ගමනක් ගියොත් එක්ස්පර්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් යන පාර මොකක් වුණත් හරි පාරේ යන්න. මොකද නැත්තම් බොරුවට ලොස් වෙන එක තමයි වෙන්නේ. ඉතින් මේක හරි ලේසි. ඉතින් ගොඩක් අය හිතන දෙයක් ට්‍රේඩින් කියන්නේ හරි පහසුයි. ලේසියෙන් ට්‍රේඩ් මම දකින විදිහට ට්‍රේඩින් කියන්නේ හරි පහසු දෙයක්. හැබැයි හරියට ඉගෙන ගත්තොත්. ඉතින් ට්‍රේඩර් කෙනෙක් විදිහට මාකට් එකේ හරි අවබෝධයක් ගත්ත කෙනෙකුට ට්‍රේඩින් වලින් සක්සස් වෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ මේ ෆීල්ඩ් එක ගැන මුලින්ම නොලෙජ් එකක් අරන් ඉන්න. ඒ කියන්නේ මේ ෆීල්ඩ් එක මොකක්ද කොහොමද මම දැක්කා මේ කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා මේ මම ඔට්ටු දැම්මම මම පෙරදුනවලු. ඉතින් ට්‍රේඩින් කියන්නේ සමහරුන්ගේ මයින්ඩ් සෙටප් එක එක විදිහට මේ ට්‍රේඩින් ගැන දකින්නේ. සරලම කතා මම දොස් කියනවනේ මේ ඇත්ත කතා කරන්නේ. ඒ කියන්නේ ඇත්ත සරල දේ කියන්නේ. ඉතින් ට්‍රේඩින් දකින්න ඒ කියන්නේ මේ ෆීල්ඩ් එක දකින්න විදිය සමහරු ගොඩක් පැති. සමහරු මේක නෙට්වර්ක් මාකටිං නැත්නම් පිරමීඩයක් විතර දකින්න කට්ටිය ඉන්නවා. ක්‍රිප්ටෝ කියන්නේ නිකන් ස්කෑම් එකක් විතර දකින්න කට්ටිය. තවත් සමහරු ඉන්නවා ක්‍රිප්ටෝ කියන්නේ මුදල් හොයන්න පුළුවන්. හැබැයි හරියට ඉගෙන ගත්තොත් කියලා ඉන්නවා. සමහරු ඉන්නවා දැන් ලොස්ට් වෙලා ඉන්නවා. ඒ ලොස්ට් වෙච්ච නිසා අර පොඩ්ඩක් හෝල්ඩ් කරන් ඉන්නවා ෆීල්ඩ් එකට ආයෙන්න බයයි. ඉතින් ඔහොම ගොඩක් නොයෙක් මේ අය මට මුණ ගැහෙනවා. ඉතින් මම හිතනවා ඔයාලත් ඒ පිරිස්වල එක කොටසක ඉන්න කට්ටිය කියලා. ඉතින් මම කියන්නේ හරියට ඉගෙන ගන්න. ට්‍රේඩින් කියන දේ ප්‍රොෆිට් කරන්න පුළුවන්. මොන දේත් පුළුවන්. ඔයා මොන ෆීල්ඩ් එකේ හිටියත් ඔයා බිස්නස් එකක් කරන කෙනෙක් නම් හොඳටම බිස්නස් කෙනෙක් කරන කෙනෙකුට මේ නොලෙජ් එක තියෙනවා. බිස්නස් එක මුලින්ම බිස්නස් එක මුලින්ම ස්ටාර්ට් කරද්දී මොකද්ද වෙන්නේ? ප්‍රොෆිට් එකක් නැහැනේ. සාමාන්‍යයෙන් ඔයා බිස්නස් එකට ඉන්වෙස්ට් කරන ගානවත් හරියට මාසේ පළවෙනි මාසේ දෙවෙනි මාසෙදී කවර් කරගන්න අමාරු බිස්නස් තියෙනවා. ඉතින් කාලයත් එක්ක මේ බිස්නස් එක අල්ලගෙන එක්ස්පර්ට් කෙනෙක් වෙද්දී ඔයා නොදැන ඔයාට සාමාන්‍යයෙන් මුල් කාලේ දැනුම් නැතුන ලොකු ලාභයක් වෙනවා කියලා පසු කාලේ ඉනව හොඳ ලාභයක් ගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. ඉතින් ට්‍රේඩර් කෙනෙක් කියන්නේ අන්නේ ඒ වගේ එක ෆීල්ඩ් එකක් අල්ලන් ඉන්න කෙනෙකුට. ඉතින් අර කැපවීම තියෙන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ, හරියට ඇනලයිස් එක හදා ගන්න ඕනේ. මේ එලියට් ටේව් කියන්නේ සරලම කතා කරොත් අර මාකට් එක ගැන අවබෝධයක් ගන්න මාකට් එකේ මූවමන්ට් එක ගැන මං කිව්වේ. මාකට් එක මූව් වෙයි. මේ විදිහට මාකට් එක මූවමන්ට් පෙන්නනවා. මාකට් එක අප් වෙනවා ඩවුන් වෙනවා. ඉහළට යන මාකට් එක බයස්ලත් මාකට් එක පහළට එන්න සෙලර්ස්ලත් බලපානවා මාකට් එක. ඉතින් මේ ඉහළ පහළට යන දෝලන මාකට් එකක මේ ට්‍රෙන්ඩ් එක හරියට හොයාගන්න මේ එලියට් ටේව් කියන concept එක වැදගත් වෙනවා. තේරෙනවද? එතකොට අපි මේ ක්‍රිප්ටෝ කරන්සි මුල ඉඳන් හරියට ඉගෙනගෙන දැන් අපි කෝස් එක පටන් ගන්න ඉන්නේ 12 වෙනි මාසේ 13 නේද? 12 වෙනි මාසේ 12 වගේ තමයි කෝස් එක ස්ටාර්ට් කරන්න ඉන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ එලියට් ටේව් වලට අමතරව මේ ට්‍රේඩර් කෙනෙකුට දැන් සමහරව ඉන්නවනේ මේ ෆීල්ඩ් එක ගැන ලොකු නොලෙජ් එකක් නැති කට්ටිය.
ඉතින් ඒ අයටත් නොලෙජ් එකක් දෙන්න. ඒ කියන්නේ මේ ෆීල්ඩ් එක ගැන හොඳ නොලෙජ් එකක් දීලා ක්‍රිප්ටෝකරන්සි මුල ඉඳන් ක්‍රිප්ටෝකරන්සි හැඳින්වීමේ ඉඳන් මට ඕනේ 100 දෙනෙක් හදන්න. මට ඒ කියන්නේ කෝස් කාර්යෝ නෙමෙයි. ගොඩක් ඉන්නේ ඉන්ස්ටිටියුට් එකත් කෝස් කාර්යෝනේ හදන්නේ. ඒ කියන්නේ කෝස් එක කරාට පස්සේ එයාලා කියනවා තවත් කට්ටිය ජොයින් කරන්න. මම ඔයාලට මාසෙට මෙච්චර ගන්න. ඒ කියන්නේ ට්‍රේඩින් නෙමෙයි යන්නේ. වෙන ඒ කියන්නේ මාෆියාවක් කියන්නේ ට්‍රේඩින් කියලා. ඉතින් ට්‍රේඩ් කරනවා කියලා ගොඩක් වෙන්නේ මේ ඉන්ස්ටිටියුට් වල මාෆි මං නේම් හයිලයිට් කරලා කියන්නේ. ගොඩක් ඉන්ස්ටිටියුට් වල වෙන්නේ මාෆියාවක්. ඒ කියන්නේ කෝස් කරනවා කියලා උගන්වලා අන්තිමට මොකද ඔය ලංකාවේ තියෙන හොඳම කෝසස් ෆලෝ කරපු කට්ටිය මංගාව වෙලා ඉගෙනගෙන තියෙනවා. ගොඩක් අය කියන්නේ ඉතින් අයියෝ මොතර ඉගන්නවා. ගොඩක් වෙලාවට ඉතින් ගොඩක් මම ඉගෙනගත්තු ප්‍රධාන මේ ඉන්ස්ටිටියුට් වලත් මෙහෙම දේවල් තමයි කරේ මේමයි හරියට ඉගෙන ගන්න බැරි වුණා කියලා. ඉතින් මම දකින විදිහට ට්‍රේඩර් කෙනෙක් විදිහට සාර්ථක වෙද්දි මේ හරි නොලෙජ් එකක් ගන්න ඕනේ. මොකද ඒක සමහරලාවට ඔයා නොදැනුවත්කම නිසා වෙන්න පුළුවන්. මොකක් හරි ගැටලුවක් නිසා අතරමං වුණා වෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ මුල ඉඳන් හරියට ඉගෙන ගන්න. මේක ලොකු ගාණක් වියදම් කරන්න නැහැ. ස්ටඩි කරද්දි ගොඩක් YouTube තියෙනවා. තව ඊට අමතරව අපෙන් හෙල්ප් එක ගන්න පුළුවන්. අපේ කෝර්සස් වල ලොකු ප්‍රයිස් එකක් නැහැ. මේ අපි කෝස් වලට වෙනම පේමන්ට් ලොකු පේමන්ට් ගන්නෙත් නැහැ. අපි එලියට් එක කියලා කෝස් එක ඩෙවලොප් කරේ ගොඩක් වෙලාට මොකද මාකට් එකේ මේ ඇනලයිස් කරද්දි ඇකියුරසි එක වැඩි. ඒ කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් ඔයා මාකට් එකෙන් ඇනලයිසයක් මේ ඇනලයිසයක් ඇනලයිසයක් කරලා බලාපොරොත්තු වෙන ගොඩක් වෙලාවට මාකට් එකේ මූවමන්ට් එක ඉස්සරහට මම ඇනලයිස් ගැන එද්දි මම ඒක තව සරලව මේ මැදින් පැහැදිලි කරන්නේ ඉස්සරහට තව අර තියරි එකේ ලෙසන් එකේ මැදින් කරන්න දෙනවා මම පොඩ්ඩක් අදලා ගත්තේ. එතන මාකට් එකේ මේ ලියට් එකේ concept එක ගත්තාම ඇනලයිස් කරලා බලාපොරොත්තු වෙන මාකට් එකේ මූවමන්ට් එකක්. ඒ කියන්නේ විනින් ට්‍රේඩ් එක වැඩි concept එක තමයි එලියට් එක කියන්නේ. ඉතින් ඒකයි එලියට් එක හොඳයි කියන්නේ. රයිට් අපි ආයි මුලට යමු මේ මම කී කියට ක්‍රිප්ටෝ ගැනනේ මම දිගටම කරගෙන ගියා ආයි මුලට එන්න. එතකොට මම කියලා දුන්න දේ මම පැහැදිලි කරපු දේ ඔළුවට ආවද කට්ටියන්ට? සාමාන්‍යයෙන් අයිඩියක් ගත්තද ක්‍රිප්ටෝ කියන මොකක් මොන වගේ දෙයක්ද? මොනවා සාමාන්‍යයෙන් අයිඩියාස් ආවේ කට්ටියන කෙනෙක් කතා කරන්න පුළුවන් නම් මයික් ඔන් කරලා අවුලක් නැහැ කතා කරන්න. තේරෙන විදිහට. පැහැදිලි කියපු දේ චුට්ටක් පැහැදිලි වුණාද? කට්ටියන්ට අයිඩියාස් ආවද නැත්නම් අයිඩියා ගන්න නැද්ද ආම කට්ටියන්ට? ක්‍රිප්ටෝ කියන්නේ මොන වගේ දෙයක්ද කියලා. සරලම කතාව කිව්වොත් ක්‍රිප්ටෝ කියන්නේ මුදල් ඒකකයක්. ඉතින් ක්‍රිප්ටෝ වල ඉන්වෙස්ට් කරලා ප්‍රොෆිට් කරන්න පුළුවන්. මොකද මාකට් එක වොලටයිල්. වොලටයිල් කියන්නේ මාකට් එක කියන්නේ ක්‍රිප්ටෝ මාකට් එක වොලටයිල් කියන්නේ ඉන්වෙස්ට්මන්ට්ලගේ පවර් එක වැඩි. මොකද ගෝල්ඩ් මාකට් ගත්තාම ස්ටොක් මාකට් ගත්තාම ඊට වඩා මේ ක්‍රිප්ටෝ වල ආයෝජන කරන පිරිස වැඩි. එතකොට මාකට් එක මූව්මන්ට් වෙනවා වැඩි. ඒකයි ක්‍රිප්ටෝ වල ආයෝජනය හොඳයි කියන්නේ. ඉතින් මේ ක්‍රිප්ටෝ වල ආයෝජනය කරන්න කලින් මේ ක්‍රිප්ටෝ ගැන ඉගෙන ගන්න ඉන්න ඕනේ. ඒ කියන්නේ ක්‍රිප්ටෝ ගැන හරි අවබෝධයක් ගන්න ඕනේ මේක ඉන්වෙස්ට් කරන්න කලින්. සරලම කතාව ඒකනේ. ගොඩක් අය කරන වැරද්දක් මම පොයින්ට්ස් කතා කරා වැරදි කරන රේල් පිරට බෙදලා මම කතා කරේ. ඉතින් යන යන පාත් එක මොන මේ සමහර එක ෆීල්ඩ් තෝරගන්නවා ක්‍රිප්ටෝ ඉගෙන ගද්දි. ඉතින් මම ඒ වැරදින පාත් කළා. ඉතින් ක්‍රිප්ටෝ ගැන හරි නොලෙජ් එකක් ගත්තේ නැත්නම් වෙන්නේ අර ට්‍රේල් පීල් එක කතන්දරේ තමයි. යන පැත්තෙන් වෙන පැති වලට යනවා. ඉතින් සමහර මේ සිග්නල් වල ට්‍රේඩ් කරනවා. ඉතින් හරියට ඉගෙන ගන්න. හරි නොලෙජ් එක ගන්න. ඉතින් මේ එලියට් ඒෝ කියන දේ අපි එලියට ගෙනාව ගොඩක් වෙලාවට මේ එලියට් ඒෝ කියන දේ දැන් මේ ලංකාවේ ගොඩක් වෙලාවට ප්‍රසිද්ධයි. හැබැයි මේ මාස්ටින් කියන පාර්ට් එක නැහැ. දැන් මාස්ටින් කතා කරොත් ගොඩක් ඇඩ්වාන්ස් කරුණු තියෙනවා මේ එලියට් ඒෝ වල. ඒ කියන්නේ ගොඩක් කෝසස් වල වෙන්නේ රුපියල් 25000 30000 අපේ රුපියල් 10000කට වඩා අඩුයි අපි පේමන්ට් එක ගන්න අපේ පොතකුත් වෙනම පබ්ලිෂ් වෙලා තියෙනවා එලියට් ඒෝ වලට. දැන් මේ මාසේ නැත්තම් ලබන මාසේ එලියට එනවා පොත. ඉතින් පොතත් එක්කම තමයි කෝස් එක දෙන්නේ. රුපියල් 10000කට වඩා අඩු ගාණක් තමයි කෝස් එක වෙන්නේ. ඉතින් ඔයාලට ෆලෝ කරලා හොඳ නොලෙජ් එකක් ගන්න පුළුවන් කෝස් එකෙන් එලියට් ඒව වල. ඉතින් එලියට් ඒව එකේදී දැන් සාමාන්‍යයෙන් අර එලියට් ඒව එක බයි කරන කට්ටිය ඉන්නවනේ. එයාලට සමහරවල්ලාට ක්‍රිප්ටෝ ගැන නොලෙජ් එකක් අඩු දැනුමක් තිබ්බොත් අපි එයාලව කොටස් වලට කඩලා ක්‍රිප්ටෝ ගැන මුල ඉඳන් ආයි ස්ටඩි කරනවා. ඒ කියන්නේ අර ඒ කියන්නේ ක්‍රිප්ටෝ කරන්සි හැඳින්වීමත් අපි පොඩ්ඩක් කියලා දීලා මේ එක ලෙවල් එකට අරගෙන තමයි එලියට් ඒව ගන්නන්නේ. මොකද කෙලින්ම එලියට් ඒව වලට දැම්මොත් මොකද වෙන්නේ? දැන් සාමාන්‍යයෙන් මැක්ස් ගණ අවබෝධයක් නැති කෙනෙකුට මැක්ස් සබ්ජෙක්ට් එක ඉගෙනුවොත් මෙලොවම දෙයක් බැරුව වෙනවා. ගණන් හදන්නත් බෑ මුකුත් කරගන්න බෑ අන්තිමට නිකන් මැල්ලුමක් වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ අය බෙදලා ෆිල්ටර් කරලා අරගෙන අපි ඒ අයට මුලින්ම මූලික දැනුම දීලා ඊට පස්සේ කොටසකට බෙදලා එලියට් එක concept එක උගන්වනවා. ඒ මේ lessons ටික ඒ විදිහට complete කරනවා. ඉතින් අපේ target එක තියෙන traders ලා 100ක් හදන එක. නැත්තම් කෝස් කාර්යෝ නෙමෙයි. ගොඩක් අය කෝස් කාර්ය කියලා මම පාවිච්චි කරන්නේ. ගොඩක් ලංකාවේ ඉන්ස්ටිටියුට් වල වෙන්නේ කෝස් කරන කට්ටිය හදන්නේ. ගුරුවරු නැත්තම් ගොඩක් වෙලාවට සිග්නල් ගෲප් කරන කට්ටිය නැත්තම් ඒ අයටම කියනවා යාළුවෝ ගෙනල්ලා දාන්න මේ කෝස් එකට ඔයාලට රුපියල් 5000ක් දෙනවා එක්කෙනෙක් ජොයින් කරමු. ඔය මම දන්න කට්ටිය දන්නවා ගොඩක් ප්‍රධාන මේ ප්‍රසිද්ධ ඉන්ස්ටිටියුට් තියෙනවා.
ඉතින් මඩ ගහනවා නෙමෙයි ඇත්ත කතා කරන්නේ. ඉතින් මට ඕනි එහෙම එකක් නෙමෙයි. මට ඕනේ ට්‍රේඩර්ස්ලා 100ක් හදන්න. මූලික ටාගට් එක තියෙන්නේ එලියට් ඒව් විනින් ට්‍රේඩ් එක වැඩි මාකට් එකේ. ඉතින් මට ඕනේ එලියට් ඒව් ඇනලයිස් කරන්න පුළුවන් ට්‍රේඩර්ස්ලා 100ක් හදන්න. ඉතින් මම ලොකු වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා එලියට් ඒව් වලින්. ඉතින් මටත් ඕනි එලියට් ඒව් වලින් හොඳ ඇනලයිසස්ලා 100ක් හදන්න. මොකද 100 දෙනෙක් මාකට් එක ඇනලයිස් කරනවා කියන හොඳට මාකට් එකේ මූව්මන්ට් එක අපිට හොයාගන්න පුළුවන්. ඒ වගේම හොඳ ට්‍රේඩ් එන්ට්‍රීස් ගන්න පුළුවන්. එතකොට 100 දෙනෙක්ගේ ඇනලයිස් එකක් ගෲප් එකක් ඇතුළේ ෂෙයා වෙනවා කියන්නේ හොඳ එන්ට්‍රියක් එතන තියෙනවා. ඉතින් මම ෆෝකස් කරන්නේ මේ මාසේ දෙසැම්බර් මාසේනවා. දෙසැම්බර් මාසේ අනිවාර්යයෙන්ම මම අවසාන වෙද්දි ටාගට් කරන්නේ 100 දෙනෙක් හදලා එයාලට මාස 5ක් හරි උගන්වලා හොඳ ෆුල් ටයිම් ට්‍රේඩර්ස්ලා කරන්න. ෆුල් ටයිම් කියලා අදහස් කරේ අර ගොඩක් කෝස් වල කියනවා වගේ ජොබ් බිස්නස් ඔක්කොම අතහැරලා ට්‍රේඩ් කරන එක නෙමෙයි. එහෙමනේ ෆුල් ටයිම් මම ෆුල් ටයිම් ට්‍රේඩර්ස්ලා කියලා අදහස් කරන්නේ ඔයාලගේ මේන් ඉන්කම් එක ට්‍රේඩින් කරගන්න එක. ඊට අමතරව ඔයාලා බිස්නස් කරනවා නම් ඒ ෆීල්ඩ් වල ඉන්න පුළුවන්. අර ෆුල් ටයිම් කිව්ව ගමන් හිතන්නේ ඔක්කොම අතහැරලා දාලා මේ ට්‍රේඩින් වලට එන. ෆුල් ටයිම් ට්‍රේඩර් කෙනෙක් වෙන්න මාස දෙක තුනෙන් බෑ. ඔයා කාලයත් එක්ක තමයි එක්ස්පීරියන්ස් එක. ඒ කියන්නේ එයා ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඔයා මත. ඔයා කැප් වීම මත. ඉතින් ඔයා මේ ෆීල්ඩ් වලට කැප් වෙන්නේ කොහොමද? ඒකත් එක්ක මේ ෆුල් ටයිම් ට්‍රේඩර් කෙනෙක් වෙන්න පුළුවන්. මම ෆුල් ටයිම් ට්‍රේඩර් කෙනෙක් කරන්න තමයි try කරන්න ඕලා. එතකොට සාමාන්‍යයෙන් මේ ලියට් එක මාකට් එක ඇනලයිස් කරනවා කියන්නේ හරි පහසුයි. මේ ෆුල් ටයිම් ට්‍රේඩර් කෙනෙක් වෙන්න හැබැයි කැප් කරන්න ඕනේ. මොකද අර SMC තියලා concept එකක් තියෙනවා. ICD තියෙනවා, SK තියෙනවා, SNR තියෙනවා. තව ජපන් ස්ට්‍රැටජිස්, තව මැලේසියන් ස්ට්‍රැටජි ගොඩක් එක එක concept තියෙනවා. ඉතින් ඔය concept එක ගත්තොත් පැරණිම ලෝකේ ගොඩක් ස්ටොක් මාකට් වලට ෆොරෙක්ස් වලට එතකොට ක්‍රිප්ටෝ වලට ඕනම මාකට් එකක් ඇනලයිස් කරන්න පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් හොඳ විනින් රේට් එකක් තියෙන concept එකක් තමයි එලියට් එක කියන්නේ. මම හිතනවා ක්‍රිප්ටෝ ගැන අයිඩියක් එන්න ඇති කියලා. මම එලියට් එක වල ටික ටික යන්නම්. දැන් මොකද ක්‍රිප්ටෝ ගැන මම ලොකු පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ක්‍රිප්ටෝ කරන්සි වල හැඳින්වීම ගත්තාම ඊට පස්සේ භෞතික මේ දේවල් ගැන මම වීඩියෝස් දාලා තිනවා. මම නම්බර එක දැන්නම් මගේ මොකද WhatsApp account දෙකම බෑන්ඩ් වුණාද මේ ගොඩක් chat message එනවා. ඒ නිසා අර account දෙක බෑන්ඩ් වුණා. මේ මට මැසේජ් කරන්න විදියකුත් නැහැ. ක්ලාස් එකේ තියෙන ටයිම් සමහරව යවුවා. එයාලා රිප්ලයි කරන්නත් බෑ. account එක මුකුත් ගන්න බෑ. දැන් දවස් 3ක් විතර ගියාට පස්සේ තමයි WhatsApp එක දෙන්නේ. එතකම් මුකුත් කරගන්න විදිහක් නැහැ. මේ මම නම්බර එකක් දෙන්නම්. මේ ඔයාලා ටයිප් කරගෙන ඔයාලා මැසේජ් එකක් දාන්න. මේ මොන හරි ප්‍රශ්න තිබ්බොත් ඉන්න පොඩ්ඩක්. මගේ අලුත් නම්බර එක තියෙන්නේ 077යි 545යි 0151 නම්බරේ. ආය බරක් කියන්නද 077යි 545යි 01යි මේ 51 නම්බරේ. 077යි 545යි 01යි 51 නම්බරේ මොනවා හරි තිබ්බොත් WhatsApp එකට හරි දාලා මම මේ group එකේද අප්ඩේට් කරනවා. මගේ අනිත් නම්බරේ මේ බ්‍රෑන්ඩ් වල තියෙන account දෙකම බෑන්ඩ් වුණා. මම අලුතින් නම්බර එකක් හැදුවා ඒකත් බෑන්ඩ් වුණා. මැසේජ් ගෙනවා ගොඩක්. ඒ නිසා රිප්ලයි කරන්නත් බෑ. අනික හිර වුණා account එක. ඊට පස්සේ මේ පොඩ්ඩක් අවුල් ගිහලා බෑන්ඩ් වුණා. ඊට පස්සේ දැන් කොහමද 10 දෙනෙක් විතර යද්දී ඒකට දැන් මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් කලින් කෝස් කරපු කට්ටිය ඉන්නවා මොන හරි අප්ඩේට් දෙන්න තිබ්බොත් මගේ නම්බරයට දාන්න WhatsApp කරන්න මම චෙක් කරන්නම්. මොකද අර නම්බරේ මැසේජ් වැඩිලා මම ක්ලීන් කරාට පස්සේ ගියා. මුකුත් කරන්න බෑ. දැන් WhatsApp එක ගන්න බෑ. මම try කරා 3-4 පාරක් කොහොමත් දවස් දෙකක් විතර යද්දි කොහොමද WhatsApp එක ගන්න පුළුවන්. ඒතකොට අවුලක් වෙන්නේ නැහැ. හැබැයි තිබ්බ chat මුකුත් නැහැ. ඒ නිසා මොන හරි අප්ඩේට් එකක් ඕන නම් මම අර ඉස්සෙල්ලා ගියා 077යි 545යි 01යි 51 නම්බරයට WhatsApp කරනවා. මම රෙකෝඩින් එක group එකට දානවා. රෙකෝඩින් එකට මේ YouTube එකට දාලා මේ ලින්ක් එකට අප්ලෝඩ් කරන්න. රයිට්. අපි පාඩමට යමු. මේ මම ඔක මැදින් කිව්ව ගොඩක් අය සමහරුන්ට සිග්නල් නැතිලා ගියොත් එහෙම අර අහගන්න බෑනේ. ඊට පස්සේ අර නම්බරයට දායි මේක කොහොමද කියලා. ඒ නිසා රයිට් නම්බරේ දාගන්න කට්ටිය. හරි. එලියට් එක ගැන මම කතා කරේ. එලියට් එක කියන concept එක ඇයි හොඳ කියලා කිව්වොත් ඇත්තටම අනිත් concept එක ගත්තොත් ගොඩක් වෙලාවට පැරණිම concept එකක්. මාකට් එකේ ට්‍රේඩර්ස්ලා ක්‍රිප්ටෝ කියන්නේ මෑත කාලීන 2008 2009 ආපු concept එකක් තමයි ෆීල්ඩ් එකක් තමයි ක්‍රිප්ටෝ කියන්නේ. ඉතින් මේ ක්‍රිප්ටෝ වල පරණ ඉතිහාසයක් තියෙනවා ගෝල්ඩ් මාකට් වලට. ගෝල්ඩ් වල ට්‍රේඩ් කරපු කට්ටිය ඒ කාලේ දැන් හිටිය 1900 සාමාන්‍යයෙන් ඒ ගණන් වල වගේ වයස් මේ අවුරුදු ගණන් වල දැන් කට්ටිය හිටියා මේ ගෝල්ඩ් වල ඉන්වෙස්ට් කරපු කට්ටිය. ඉතින් ගෝල්ඩ් මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න ගොඩක් ප්‍රසිද්ධම මේ concept එකක් තමයි ක්‍රිප්ටෝ මේ එලියට් එක කියන්නේ. මේ එලියට් එක කියන concept එක නිර්මාතෘ තමයි රැල්ෆ් නේසන් එලියට්ස්. මෙයා ඉපදුනේ 1971 කැන්සාස්ලි ඉපදිලා එයා කාලයත් එක්ක එයා ගිනුම් කරණයට කැපී පෙනිච්ච චරිතයක් ඒ කාලේ. මොකද ඊට පස්සේ කාලයත් එක්ක මෙයා
එලියට් වේ කන්සෙප්ට් එකේ මේ එලියට් වේ කන්සෙප්ට් නිර්මාණය කරනවා. ඒකට ප්‍රධානම 1938 දී The Wave Principle කියන බුක් එක. රයිට් මම දාන්නම් PDF එක ඔයාලට පොඩ්ඩක් ඉන්න. පේනවනේ PDF එක. හරයිට ඊට කලින් කියන්නකෝ මම මෙච්චරට කතා කරපු ටික ක්ලියර්ද කියලා. මම ක්‍රිප්ටෝකරන්සි ලොකුවට කතා කරන්න ફોකස් කරේ නැත්තේ මේ වීඩියෝස් තියෙනවානේ මගේ මේ කියන්නේ ගෲප් එකෙත් තියෙනවා. මම වෙනම ගෲප් එකක් හදලා මේ ළඟදිත් වීඩියෝ දුන්න දෙකක් විතර දැම්මා ලිසන්ස් දෙකක් විතර ක්‍රිප්ටෝකරන්සියෙන් දින්නෙම කතා කරලා වැඩක් නැහැ. මම ආස නැහැ එකම කතා කරන්න ඕන වල. ඒ නිසා තමයි පොඩ්ඩක් එලියට් වේව් ගැන අප්ඩේට් එකක් දෙන්න බැලුවේ. මොකද එලියට් වේව් හොඳ කන්සෙප්ට් එකක්. ඒ වගේම මම අර ඉස්සරලා කිව්වා වගේ මට ඕනේ ට්‍රේඩර්ස්ලා 100ක් හදන්න. මම ඒක තමයි ફોකස් කරන්නේ. ඒ තැනට යන්න තමයි try කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් එකතු වෙලා වැඩක් කරන්න. මේ මට කියන්න බලන්න අයිඩියක් ආවද ක්‍රිප්ටෝකරන්සි කියන දේ අයිඩියක් තියෙනවද දැන් තේරුණ අවුලක් නැහැ මොන වගේ ෆීල්ඩ් එකක් තියෙනවද මම ලොකු නොලෙජ් එකක් ඕනේ නැහැ මම කොහොමත් කෝස් වලට එන කට්ටියන්ට වෙනම මම පැහැදිලි කරනවා ගැඹුරට ඔය දේ මේ මොකද ඒ ක්‍රිප්ටෝ කියන දේ පැහැදිලි කරලා තමයි එලියට් එක ගැන උගන්වන්න ඒ අයව දාන්නේ ඒ ගැන ඒ කියන්නේ මම ඔය කොටස් දෙකට කොහොමත් කඩනවා ඒ කියන්නේ එලියට් එක ගැන ක්‍රිප්ටෝ ගැන අයිඩියාස් තියෙන කට්ටිය කෙලින්ම එලියට් එක වල දාන ක්‍රිප්ටෝ ගැන අයිඩියාස් නැති කට්ටියන ක්‍රිප්ටෝ ගැන අයිඩියා එකක් දීලා මේ එලියට් එක කන්සෙප්ට් එකට දානවා රයිට් ක්ලාස් එකේ ඉන්නවා මං හිතන්නේ ඇඩ්මින් ඉන්නවනේ අපි. ඔව්. එතකොට ඉන්නවා ක්ලාස් එකේ 15ක් ඉන්නවනේ. දාම් බලන්න chat එකට ගීත් එතකොට දේව් ඉන්නවා. ලක්මාල් තව එච්.එල් මොකක්ද තියෙනවනේ සජිත් නේනේ. නිරෝෂා නුවන් ප්‍රදීප ඔය කට්ටිය ගොඩක් ඉන්නවනේ දාන්න බලන්න chat එකට තේරෙනවද කියලා? අයිඩියක් ආවද? රයිට් මම හිතනවා තේරෙන්න නැති කියලා. අපි යමු ලෙසන් එකට. හරි මෙහෙමයි. එලියට් එක ගැන අපි කතා කරපුවාම ගොඩක් වෙලාවට මම මුලින් ඉඳන් සරලව යන්නම් එලියට් එක ගැන පොඩි අපේ PDF එකේ අපේ පොතේ පළවෙනි මේ පේජ් එක තියෙනවා. පොඩි අයිඩියාවක් සාමාන්‍යයෙන් මේ මම එලියට් එක රැල්ෆ් නෙල්සන් එලියට්ස්ගේ ඉතිහාසය ඉඳන් මම නෝට් එකට දාලා තියෙන මොකද පොතක් කියන දේ ඩෙවලොප් වෙද්දී අර ඔළුවට වදින්න එක කියවද්දි තියෙන්න ඕනි. සාමාන්‍යයෙන් අපි කන්සෙප්ට් එකක් ඉගෙන ගන්නවා නම් ඒ පොත කියවුවාම කියවන කෙනාට පොඩ්ඩක් හිතට වදින්න මේක තියෙන්න ඕනේ. ඉතින් අපි පොත නිර්මාණය කරලා තියෙන මුලින් ඉඳන් ක්‍රිප්ටෝකරන්සි මේ එලියට් වේ concept එකේ ආරම්භය ඉඳන් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. එලියට් වේ රැල්ෆ් නෙල්සන් එලියට්ස්ගේ ඉතිහාසය ඉඳන්. එයා කොහොමද මේ එලියට් වේ concept එක නිර්මාණය කරේ? කොහොමද ලෝකෙට මේ එලියට් වේ concept එක ආවේ කියන තැන ඉඳන් මේ පොත නිර්මාණය කරලා තියෙන pages 150ක් 100 pages මියුට් කරගන්න. රයිට් මේ එතකොට මේ එලියට් එක concept එක විනින් රේට් එක ගත්තොත් 183ක් වගේ තියෙනවා. ඉතින් හොඳ concept එකක්. අනිත් concept එක අතර බැලුවොත් එහෙම win rate එක සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට market එක ඇනලයිස් දැන් SMC ගත්තාම SMC වල වැරදි කියනවා නෙමෙයි. මම mainly එලියට් එක වල හොඳ කියන්නේ මමත් එලියට් එක trade කෙනෙක් එලියට් එක trade කෙනෙක් හින්දා. ඉතින් ගොඩක් traders ලා ඉන්නවා එක එක concept follow කරනවා ICT වෙන්න පුළුවන් SK වෙන්න පුළුවන් SNR තියෙනවා. ඉතින් ඔය ඔක්කොම concept වල mainly
අරමුණ මොකක්ද? මාකට් එකේ පූර්ණ අවබෝධයක් ගන්නවා මොන ට්‍රෙන්ඩ් එකට මූවමන්ට් වෙයිද. ඉතින් ඔය මම කියන්න ඕනේ වැදගත්ම පාර්ට් එක මොන කන්සෙප්ට් එක ලෝකේ තියෙන හොඳම කන්සෙප්ට් එක ෆලෝ කරත් ඉතින් එලියට් එක සාමාන්‍යයෙන් ඔය ලෝකේ තියෙන හොඳම කන්සෙප්ට් අතර තිබ්බට මොන කන්සෙප්ට් එක ෆලෝ කරත් මේ වින් රේට් එක 100% කියන්නේ මාකට් එකේ මූවමන්ට් එක 100%ක් හොයාගන්න බෑ. ක්‍රිප්ටෝ කියන්නේ සාමාන්‍ය වල තියෙනවනේ මාකට් එකේ මූවමන්ට් වෙන බයර්ස්ලාගේ සෙලර්ස්ලාගේ මේ මූවමන්ට් එක ඒ කියන්නේ එයාලගේ හැසිරීමනේ බලපාන්නේ දෝලනේ. යාල මාකට් එකේ මූවමන්ට් එකට බලපාන්නේ බයර්ස්ලාගේ සෙලර්ස්ලාගේ පව එක. ඉල්ලුම හා සැපයුම නැත්තම් මාකට් එකක් වැඩි මිල ඉහළ පහළ යන බලපාන්නේ ඉල්ලුම හා සැපයුමනේ. ඉතින් ඉල්ලුම හා සැපයුමට බලපාන්නේ කවුද? මාකට් එකේ බයර්ස්ලා සෙලර්ස්ලානේ. ඉතින් මං ගැඹුරු වැඩි නෑනේ කතා කරන වචන. සමහරුන්ට තේරෙනවා ඇති සමහරුන්ට ක්ලියර් නැතුව ඇති පොඩ්ඩක් අහගෙන ඉන්න තොර තේරෙයි. රයිට්. ඒතර කොහොම කෙටියෙන්ම කිව්වොත් මාකට් එකක මිල ඉහළ යන්න බලපාන්නේ බයර්ස්ලාගේ පව එකත් මාකට් එකේ මිල පහළ එන්න බලපාන්නේ සෙලර්ස්ලාගේ මේ පව එකත්. ඒ කියන්නේ මා ඉතින් උදාහරණයකට ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් කොළඹ ස්ටොක් මාකට් එකේ වෙන්නේ ප්‍රොසෙස් එක දන්නවනේ. ඉතින් කොටස් මිල වල කීට කොටස් වල මිල ඉහළ යන්න මොකද්ද බලපාන්නේ? බයර්ස්ලාගේ පව එක. ඒ කියන්නේ බය කරන මේ පිරිස වැඩි වුණාම මිල ඉහළ යනවනේ. සෙල් කරන පිරිස මොකක් හරි යම් කිසි පරාසකින් මාකට් එකේ සෙලින් ප්‍රෙෂර් එක වැඩි වුණාම ඒ කියන්නේ සෙල් කරන පරාසයේ පිරිස වැඩි වුණාට පස්සේ මිල පහළ යනවා. ඕක තමයි තියරිය. ඕක තමයි මාකට් එකේ වෙන්නේ. ඒ දෙකයි කන්සෙප්ට්. ඒ කියන්නේ වෙන්න පුළුවන් එකක් මිල ඉහළ යන එකයි මිල පහළ යන එකයි. එකක් වෙන්න පුළුවන් තව සයිඩ් යන පුළුවන් මාකට් එකේ. ඒක අදාළ එක පැත්තකින් තියමුකෝ. මාකට් එකේ පොදුවේ ගත්තොත් වෙන්න පුළුවන් මේ දෙකයි. මාකට් එකේ ඉහළ ඔයාලා ට්‍රේඩ් කරද්දිත් ඉතින් බයි ඇන්ඩ් සෙල් නේ ගන්නේ. මාකට් එක අපේ නැත්තම් සෙල්. මම මේ සරල විදිහට කතා කරන්නේ හොඳේ. රයිට්. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ එලියට් එක කන්සෙප්ට් එකත් වින් රේට් එක 100%ක් නෑ. වින් රේට් එක තියෙන 83යි. මොන කන්සෙප්ට් එකත් එහෙම තමයි. කට්ටිය ඔය ලෝකේ මොන කන්සෙප්ට් එක මේමයි මේ වින් රේට් එක මෙච්චරක් තියෙනවා අච්චරක් තියෙනවා කියලා කොච්චර කීවත් 100%ක් වින් රේට් එකක් නෑ. ඉතින් මම දකින්න විතර එලියට් එක තමයි මම දකින්නේ. ඒ කියන්නේ මම එලියට් එක ට්‍රේඩ් කරන නිසා මම කියන්නේ විනින් රේට් එක වැඩිම එලියට් එක තමයි. මොකද SMC ගත්තත් කාලයත් එක්ක සමහර කාලවලට මාකට් එකේ විනින් රේට් එක අඩු වෙනවා. සමහරකට මාසයක් ඇනලයිස් කරා සමහර SMC පාර්ට් වලින් ෆලෝ කරපුවාම වැඩ කරන්නේ නැති තැන් තියෙනවා. ඉතින් SMC වැඩ කරන්නේම නැහැ කියලා කියන්නේ ගොඩක් වෙලාවට ලෝ ටයිම් ෆ්‍රේම් වලට හොඳ ඇකියුරසි එකක් තියෙනවා. හයි ටයිම් ෆ්‍රේම් බැලුවොත් SMC සමහරවල්ලාට සපෝට් කරන්නේ නැහැ. හැබැයි එලියට් එක ගත්තොත් හයි ටයිම් ෆ්‍රේම් තමයි හොඳටම කින් විදියට ඉන්නවා කියලා කිව්වොත් හරි. මොකද මාකට් එකේ හොඳ විනින් රේට් එකක් තියෙනවා. මේ හයි ටයිම් ෆ්‍රේම් වල. හයි ටයිම් ෆ්‍රේම් කියන්නේ සාමාන්‍ය වීක්ලි ඩේ 4 hour ඔය වගේ ටයිම් ෆ්‍රේම් වල හොඳ විනින් පර්සන්ටේජ් එකක් තියෙනවා මේ එලියට් එක කන්සෙප්ට් එක. ඉතින් මේ එලියට් එක හොඳයි කියන ප්‍රධානම කාරණාව තමයි මේ එලියට් එක වල ආරම්භයේ විදිහට සඳහන් කරන සාමාන්‍ය 1938 ඔය වගේ කාලේ තමයි මේ සාමාන්‍ය එලියට් එක වල මූලික විදිහට කියන්නේ ද වේව් ප්‍රින්සිපල් කියන බුක් එකෙන් තමයි එලියට් එක කියන ඒ කියන්නේ එලියට් එක විදිහට එලියට් එක කියලා තියරියක් තියෙනවා. මේ කියන්නේ මේ කන්සෙප්ට් එක නෙමෙයි අත්‍තරම ගත්තොත් මේ එලියට් එක විදිහට අපි පාවිච්චි කරන මේ අප්ඩේට් වෙලා තියෙන ගොඩක් තියරිස්. ඉතින් අද වෙද්දි මේ කරුණු ගොඩක් ඒ කියන්නේ පැටර්න් තමයි ඒ කාලේ තිබ්බේ ගොඩක්. එලියට් වලට අදාළ පැටර්න් වලට ඒවද රූල්ස් තමයි මේ ද වේව් ප්‍රින්සිපල් කියන පොතෙන් කතා කරන්නේ ගොඩක් වෙලාවට. ඊට පස්සේ පසු කාලේ එනවා 1946 දී නැචරල් ලෝ ද සීක්‍රට් ඔෆ් ද යුනිවර්ස් කියන බුක් එක. ඔය ඡේද තියෙනවා අන්තිමට මේ පේජ් නම්බර් 1 එකේ පහළම තියෙන බුක් එකක් සඳහන් කරලා තියෙන්නේ 1946 දී. ඉතින් ඔය බුක් එක පබ්ලිෂ් වෙනවා. ඉතින් ඔය පොත් දෙක ලෝකෙට පබ්ලිෂ් වුණාට පස්සේ තමයි එලියට් ඔය කන්සෙප්ට් එක ගැන ලෝකෙ ගොඩක් ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්න. ඉතින් පසු කාලීනව ගෝල්ඩ් මාකට් වල ට්‍රේඩ් කරද්දී මේ එලියට් එක මේ පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් අර කතාවට කියන්නේ ඉදි කට්ටාවේ පස්සේ නූලව ඉන්නා වගේ මේ එලියට් එක නිතරම ඉන්න දෙයක් තමයි ෆිබනාචි කියන්නේ. ඒ කියන්නේ නිතරම එලියට් එක තියෙන දෙයක් තමයි ෆිබනාචි කියන්නේ. මේ ෆිබනාචි වැදගත් වෙන්නේ. මේ එලියට් වල තියෙන පැටර්න් ඇනලයිස් කරද්දී මාකට් එකේ ලෙවල් එකක් හොයාගන්න මේ මාකට් එකේ ලෙවල් එකක් හොයාගන්න මේ ෆිබනාචි යූස් කරනවා. ඉතින් මේ ෆිබනාචි වල නිර්මාතෘ තමයි කියන්නේ එලියට් වලටත් වඩා දීර්ඝ ඉතිහාසයක් තියෙනවා මේ ෆිබනාචි වලට. මේ සාමාන්‍යයෙන් සියවස 1242 මේ ලිබ අබාචි කියන මොකක්ද අර දශක ක්‍රම භාවිතා කරලා නිර්මාණය කරන ෆිබනාචි කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ගණිත ක්‍රම මේ එකතු කරලා නිර්මාණය කරපු ටූල් එකක්. ඉතින් මේ ටූල් එකේ එන්නේ මේ සාමාන්‍යයෙන් 1242 වගේ සියවසේදී. ඉතින් ලිබ අබාචි කියන මේ නෝට් එකෙන් තමයි මේක එළියට දාන්නේ ඒ කාලේ. ඉතින් මේ ලියනාඩෝ මේ ෆිබනාචි ද පීසා කියන මේ පුද්ගලයා තමයි මොකක්ද ලියන්න මොකක්ද ෆිබනාචි වල නිර්මාතෘ. දැන් ක්‍රිප්ටෝ ගැන අයිඩියාවක් තියෙන කට්ටිය මේ රීටේල් පාර්ට් ඇනලයිස් කරන කට්ටිය මේ ෆිබනාචි ෆලෝ කරනවා. ෆිබනාචි කියන දේ පාවිච්චි කරනවා. අදටත් ක්‍රිප්ටෝ මාකට් එකේදී හොඳ ඒ කියන්නේ හොඳ ඇකියුරසි එකක් තියෙන ටූල් එකක් තමයි මේ ෆිබනාචි කියන්නේ. මොකද කන්සෙප්ට් එක පරණයි.
ගොඩක් වෙලාට ලොකු ඉතිහාසයක් තියෙනවා. අර සාමාන්‍යයෙන් පරණ වාහනයක් ගත්තොත් රිපෙයාර් කරලා ආයෙ පදිද්දි අර තියෙන මූවමන්ට් එක වෙනස්නේ. දැන් අද වාහනයක් අද කාලේ යන වාහනයක් ගත්තොත් අර ඒකේ තියෙන බෙනිෆිට්ස් වැඩි වුණාට එහෙම දෙයක් තියෙනවනේ. අර පරණ වාහනයක් කරන් පදිද්දි 아무තු මෙයක් තියෙනවා වගේ අර තියෙන පරණම ඒක අනික දැන් යන ජෙනරේෂන් එකේ වාහනයක් ගත්තොත් එහෙම කාලපාරාසය අඩුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ දැන් අර ඒ හොඳ ඉතිහාසයක් තියෙන concept එකක් තමයි ෆිබනාචි කියන්නේ. ඉතින් ඒ ටූල් ගත්තොත් එහෙම මාකට් එකේ මූවමන්ට් පෙන්නනවා. මාර්ජින හොඳ විනින් රේට් එකක් තියෙනවා. ඉතින් පාවිච්චි කරන්න හරි පහසුයි. මොකද වීකෙන්ඩ් පහසු කියන්නේ හරියට ඉගෙන ගත්තොත් මේක මම අර සරල විදියට කිව්වට ගොඩක් කරලා මේක හොඳ ඇඩ්වාන්ස් කන්සෙප්ට් එකක්. මේක සරලව ඉගෙන ගන්න බෑ. කාලයයි වගේම ඔයාලගේ එක්ස්පීරියන්ස් එක හැදෙන්න ඕනි. එලියට් එක ට්‍රේඩ් කරනවා වගේ මේක හරි අමාරු කන්සෙප්ට් එකක්. ඇත්ත කියන්න ඕනිනේ. මට සරලව කියන්න පුළුවන් මේක මාර ලේසි ඇනලයිස් කරන්න පහසු කියලා. නැහැ ඇත්තටම අමාරුයි. හැබැයි මේක අපි පහසු කරගන්න තියෙන. කොහොමද මේ පහසු කරගන්නේ? අපි අර හැමදේම ගැඹුරෙන් බැලුවොත් වෙන්නේ අර ඒක ඔළුවට දාගද්දි හරි අපහසුයිනේ. ඉතින් මේක සරල විදිහට බැලුවොත් ඔයාලට ඔළුවට අවබෝධ කරගන්න වගේම මේක දැනුම වර්ධනය කරන්න හරි පහසුයි. මේ එලියට් කියන concept එක follow කරනවා කියන්නේ ගොඩක් ට්‍රේඩර්ස්ලා කරන්න ඒ කියන්නේ අකමැති. ඒ කියන්නේ SMC වගේ ICD SK ICD නම් චුට්ටක් අමාරුයි. SK SNR ලොකු අමාරුවක් නැහැ. මේ කියන්නේ හරියට ස්ටඩි කරොත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් රීටේල් පාර්ට් එක ගැන අවබෝධයක් ගන්න පුළුවන් ස්ටුඩන්ට් කෙනෙකුට මේ එලියට් concept එකත් හොඳයි. පාවිච්චි කරන්න හොඳ concept එකක්. ඉතින් එලියට්ටෝ ගැන සරලව කතා කරත් ඔය ටික තමයි තියෙන්නේ. ඉතින් අපි එලියට්ටෝ කෝස් එකේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔය ක්ලාසික් පාර්ට් එක කියලා කියන්නේ එලියට්ටෝ වල පැටර්න් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ඉම්පල්ස් වේව් එක නැත්නම් මොටිව් වේව් ඉරෙක්ෂන් වේව් කියලා ප්‍රධාන විදිහට එලියට්ටෝ වල පැටර්න් වර්ග දෙකක් බෙදෙනවා. ඉතින් ඔයාලට රූල්ස් තියෙනවා. දැන් අර chart pattern candlestick pattern කියලා ගොඩක් අය අහලා තියෙන්නේ. දැන් එළිය ට්‍රේඩින් ගැන අවබෝධයක් තියෙන කට්ටිය Google වල එහෙම දකිනවා chart pattern candlestick pattern කියලා. ඒ pattern නෙවෙයි එලියට්ටෝ වල pattern කියන්නේ. හොඳේ. ඒ කියන්නේ එලියට්ටෝ වල pattern සාමාන්‍යයෙන් හාස්පතින් වෙනස්. මොකද ඒවට වෙනම රූල්ස් තියෙනවා. දැන් chart pattern ගත්තොත් ඒවට ලොකු රූල්ස් ප්‍රමාණයක් නැහැනේ. දැන් මේ rules and regulation වලට අනුව තමයි මේ elliott wave pattern එකක් මාකට් එකේ අපි බලන්න ඕනි. තේරුණාද? නිකන් අපි elliott wave pattern එක මාකට් එකේ බැලුවට movement එක හොයාගන්න බෑ. ඊට පස්සේ අනිවාර්යෙන් මාකට් එකේ elliott wave පාවිච්චි කරන කෙනෙක් මේ rules follow කරන්න ඕනේ. නිකන් අපි elliott wave pattern එකේ හැඩේ බලාගෙන මාකට් එක analyze කරාට ඒක elliott wave pattern එකක් වෙන්නේ නැහැ. elliott wave කියන්නේම තනිකර මාකට් එක අපිව අන්දන්න try කරන දෙයක්. ඒ කියන්නේ හරි දැන් ගත්තොත් මාකට් එක ගොඩක් වෙලාට බලන්නේ මේක එලියට් වේ පැටර්න් එකක් වගේ පෙන්නලා ඇත්තටම රූල්ස් වලට බැලුවොත් ඒක එලියට් වේ පැටර්න් එක නොවෙන්න පුළුවන්. ඒක කියන්නේ රූල්ස් රෙගුලේෂන් අනුව අනිවාර්යෙන් ඒක ෆලෝ කරන්න ඕනේ. නැත්තම් මාකට් එක ගොඩක් වෙලා අපි රවට්ටනවා. ඇත්ත දේ ටෙක්නිකල් පාර්ට් එක උනත් අපි හරියට රූල්ස් වලට අනුව නැතුව බැලුවොත් එහෙම මාකට් එකේ කියන්නේ ඇනලයිස් එක හරි වෙන්න පුළුවන්. හැබැයි ට්‍රේඩ් එකක් ගත්තොත් මාකට් එකේ මූවමන්ට් එක වරදින්න පුළුවන්. එතකොට අපි කියන්නේ ට්‍රේඩින් දැන් ගොඩක් ඒක හොඳ වෙලාවට මේ පොයින්ට් එක ආවේ. මම ඒක පැහැදිලි කරන්න. සාමාන්‍යයෙන් ගොඩක් ට්‍රේඩර්ස්ලා කියනවා ලොස්ට් වෙනවා මට ට්‍රේඩ් කරන්න බැහැ කියලා. ඒකේ පොයින්ට් එක හොයලා බැලුවොත් ගොඩක් වෙලාවට තියෙන්නේ ඇනලයිස් එක දුර්වලකම්. ඒ කියන්නේ යාලා ට්‍රේඩ් කරන concept එක නෙමෙයි දුර්වලකම. යාලා ඇනලයිස් කරන follow කරන concept එක පාවිච්චි කරද්දී ඒ rules and regulation වලට අනුව ඒ concept නැත්තම් ඒ tool පාවිච්චි කරන්නේ නැති එක. දැන් එලියට් ඒ වලට අදාළ මම කියන්නේ ෆිබොනාචි රූල් එක තියෙනවා කියලා. ඔක එලියට් ඒ වලට අදාළව තමයි අපි දැන් ටෙක්නිකල් පාර්ට් ටෙක්නිකල් පාර්ට් වල ෆිබොනාචි නිකන් යූස් කරනවා. එතකොට මේ එලියට් ඒ වල පැටර්න් වල හැරවුම් ලක්ෂ්‍ය හොයාගන්න නැත්නම් රිවර්සල් පොයින්ට් හොයාගන්න තමයි මේ ෆිබොනාචි යූස් කරන්නේ. ෆිබොනාචි එක්ස්ටෙන්ෂන් එක රීටෙස්ට්මන්ට් මේ රීටෙස්ට්මන්ට් එකයි. ඉතින් ටූල් දෙකක් තියෙනවා ෆිබොනාචි වල. ඉතින් මේ ටූල් පාවිච්චි කරලා මාකට් එකේ එලියට් ඒ පැටර්න් වල රිවර්සල් පොයින්ට් තමයි හොයාගන්නේ. ඉතින් අතීතයේ 1938 දී තමයි මේ එලියට් ඒ concept එකේ මේ ක්ලාසික් පාර්ට් එක නැත්නම් මේ එලියට් වේ පැටර්න් ලෝකෙට එන්න පටන් ගන්න. පසු කාලීනව මේ ඒ කියන්නේ පසු කාලේ කියන්නේ ඒ කාලේ වගේම මේ එලියට් වේව් වල හැරවුම් ලක්ෂ්‍ය හොයාගන්න ෆිබොනාචි ටූල් එක පාවිච්චි කරා. පසු කාලීනව මේ එලියට් වේ concept එක අප්ඩේට් වෙනවා. ඒ කියන්නේ මාස්ටින් කියලා ලෙවල් එකට ස්ටඩි කරද්දි මෑත කාලීනව මේ එලියට් වේ concept එකට තවත් කොටස් එකතු වෙලා තියෙනවා. ඒ කියන්නේ ටූල්. එතකොට ඒ වගේම වෙන්නේ මාකට් එකේ අවබෝධය. අර පැටර්න් වලට අමතරව තවත් ඒ අපි අඳින ඇනලයිස් එක සක්සස් කරගන්න හරි හෙල්ප් කෙනෙක් විදිහට අර concept උපයෝගී වෙන එක තමයි වෙන්නේ. තේරුණාද? ඒ කියන්නේ අපි එලියට් වේව් වල එලියට් concept එක follow කරද්දී අපි මුලින්ම ඉගෙන ගන්න පාර්ට් එක මේ classic එලියට් වේව් කියන්නේ. මේ classic එලියට් වේව් වල තියෙන concept එක ගත්තොත් ගොඩක් වෙලාවට සාමාන්‍ය pattern ටික තමයි අදාළ වෙන්නේ. pattern ටික rules ටිකයි. මේ rules ටික pattern ටික හරියට follow කරලා මේ මාකට් එක ඇනලයිස් කරන්න ස්ටඩි කරාට පස්සේ රූල්ස් ටික අනුව මාකට් එක දැන් එලියට් වේව් ගත්තොත් අර ටෙක්නිකල් වගේ මාකට් එකේ හැමතැනම ඇනලයිස් කරන්න බෑ. මේක අර පිළිවෙලක් තියෙනවා. මේ සාමාන්‍යයෙන් ගිණුම් කරන කියන ෆීල්ඩ් එකේ ඉන්න පුද්ගලයෙක් ගත්තොත් හරි පිළිවෙලයි. එයාලා පිළිවෙලට වැඩ කරන කට්ටිය මාකට් එක ඇනලයිස් කරද්දිත් මේ එලියට් වේව් වලදී මුළු මාකට් එකම තමයි එලියට් වේව් ඇනලයිස් කරන්නේ. සාමාන්‍යයෙන් කවුන්ට් එකක් අඳිද්දි මුළු chart එකම
අරගෙන තමයි මේ කවුන්ට් එකක් ඇඳගන්නේ. ඉතින් අර බාගෙට chart එක අපිට ඕන විදිහට ඇඳගන්නේ නැහැ. පිළිවෙලකට අඳින විදිහක් තියෙනවා. ඉතින් ඒ ගැන තමයි මේක ඉගෙන ගන්න තියෙන කෝස් එකේ. මේ ක්ලාසික් එලියට් ඔය පාර්ට් එකේදී පැටර්න් ඔක්කොම කියලා දෙනවා වගේම ඒවට දා රූල්ස් කොහොමද ෆලෝ කරන්නේ, මාකට් එක කොහොමද අවබෝධයක් ගන්න, කොහොමද මාකට් එක ඇනලයිස් කරන්න කියන දේවල් ගැන මුලින් ඉඳන් කියලා දෙනවා. ඉතින් මම try කරන්නේ එලියට් මම ඉස්සෙල්ලා කිව්වා මට ඕනේ එලියට් ට්‍රේඩර්ස්ලා 100ක් හදන්න. ඒකට ඔයාලට කාලේ තියෙනවා. මේ ගොඩක් මම ට්‍රේඩින් වලින් දැකන දෙයක් ට්‍රේඩින් වලට හොඳම කාලේ අද කියලා හිතුවොත් හරියටම හරි. මොකද අර තව ඔයා මාසෙකින් ට්‍රේඩින් ස්ටාර්ට් කරන්න ඉන්නවා. තව අවුරුද්දකින් ට්‍රේඩින් දැන් සමහරු හිතන්න පුළුවන් දැන් 2017 වගේ බිට්කොයින් එකේ ප්‍රයිස් රේන්ජ් එක තිබ්බේ ගොඩක් අඩුවෙන්. ඉතින් ක්‍රිප්ටෝ වල ඉන්වෙස්ට් කරා නම් ඒ කාලේ හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් කියලා. හිතනවනේ ගොඩක් අය. ඉතින් මම දකින්න විදිහට ඕක වැරදි. මොකද ට්‍රේඩර් කෙනෙක් විදිහට ට්‍රේඩින් කියන ෆීල්ඩ් එකට එනවා නම් ඔයාගේ හොඳම කාලේ අද. නැතුව අතීතේ නෙමෙයි. වර්තමානෙත් නෙමෙයි අනාගතෙත් නෙමෙයි. සෝරි මේ අනාගතෙත් නෙමෙයි අතීතෙත් නෙමෙයි වර්තමානයේ. ඒ කියන්නේ ඔයා මේ දැන් ඉන්න මොහොත තමයි ට්‍රේඩර් කෙනෙක් විදිහට සක්සස් වෙන්න හොඳම කාලේ. නැතුව අර අතීතේවත් අනාගතේවත් හිත හිතින් හොඳ නැහැ. දැන් ඔයා ට්‍රේඩින් කරන්න ෆීල්ඩ් ආසයි නම් ඔයා දැන් ඉඳන් ස්ටඩි කරන්න පටන් ගන්න. ඒක තමයි හොඳම. මොකද අතීතේ කියපු දේවල් අපිට ආපස්සට ගන්න බැහැනේ. මාකට් එකේ හොඳ විනින් රේට් එකක් තියෙන්නේ නැති, හොඳ මූව්මන්ට් තියෙන්නේ නැති, හොඳට ඉන්වෙස්ට් කරගන්න. හැබැයි ඒ කාලේ අපිට ක්‍රිප්ටෝ කියන දේ හම්බුනේ නැහැ. මම සාමාන්‍යයෙන් මේ ෆීල්ඩ් එකේ 2021 වගේ 2021 තමයි කාලපරසම මේ ෆීල්ඩ් එක හොයන්න පටන් ගන්න, ඉගෙන ගන්න පටන් ගන්න. ඉතින් ඒ කාලේ ඉස්කෝලේ යන ඒ ඉස්කෝලේ යන කාලයත් එක්කම මේ ෆීල්ඩ් එක ගැන මේ ෆීල්ඩ් එක ගැන ස්ටඩි කරන්න පටන් ගන්නවා. ඉතින් කාලයත් එක්ක මේ ෆීල්ඩ් එකේ රැඳෙනවා. ඉතින් ට්‍රේඩ් කරනවා. ට්‍රේඩින් වලින් සක්සස් වෙනවා. ඉතින් ඒවත් ගත්ත එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි මේ එලියට් එක ෆලෝ කරන්නේ 2023 දී. ඉතින් මම දකින දෙයක් අනිත් ෆලෝ කරපු දැන් මම SMC ෆලෝ කරලා දෙනවා ICT SK ගැනත් යම් අවබෝධයක් තියෙනවා. ලොකුවට ඒ ෆීල්ඩ් එකට කැමති නැහැ. මොකද එලියට් එක ෆලෝ කරපු නිසා 2023 මුල වගේ 2022 අන්තිම වගේ තමයි එලියට් එක ෆලෝ කරන්නේ. ඉතින් ඒකත් එක්කම මම දකින දෙයක් ටික කාලයක් ඇද්දි මම දකිනවා එලියට් මාස්ටින් ගැන. එලියට් මාස්ටින් දක්වා ඉගෙන ගද්දි මම දැකපු දෙයක් මාකට් එකේ අනිත් concept වලට වඩා හොඳ විනින් රේට් එකක් තියෙනවා. මාකට් එකේ හරි ට්‍රෙන්ඩ් එක අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් මම තේරුම් ගත්ත දෙයක් මේ ඇයි අනික තමයි කියන්න ඕන හොඳම පොයින්ට් එක අර concept ගොඩක් බදා ගන්න එපා. SMC කරනවා නම් ඔය SMC ට්‍රේඩර් කෙනෙක් නම් ආ එලියට් එක බලන්න එපා. තේරුමක් නැහැ. ඒක තේරුමක් නැති වැඩක්. මොකද මම කියන්නේ මම ගත්ත එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔයා ෆලෝ කරන concept එක එක්ස්පර්ට් කෙනෙක් වෙන්න. නැතුව ඔයා අර සරලම කතාව concept 10ක් බදාගෙන ට්‍රේඩ් කරනවට වඩා එකම concept එක එක්ස්පර්ට් කෙනෙක් නේ. අර මේ කියන්නේ බොක්සින් ක්‍රීඩ එකේ කියන්නේ එකම ෂොට් එක ප්‍රැක්ටිස් කරපුවාම ඒකේ ප්‍රතිවාදියාට මම බයයි. හැබැයි ෂොට් 10ක් ප්‍රැක්ටිස් කරනවට එකම ෂොට් එකක් ප්‍රැක්ටිස් කරන එක කොහොම කතාවක් තියෙන්නේ. ආන් ඒ වගේ තමයි මේ එළිය ක්‍රිප්ටෝ කියන ෆීල්ඩ් එකෙත් මම දකින්න විදිහට concept 10ක් ෆලෝ කරනවට එකම concept එක එක්ස්පර්ට් වෙන්න ෆලෝ කරන එක තමයි සුදුසුම. බොරුවට අර concept 3-4ක් ෆලෝ කරනවට වඩා අර එකම කාලයක් මාකට් එක නිතරම එකම concept එකෙන් දකිද්දී එයා දන්නවා මාකට් එක මොන ට්‍රෙන්ඩ් එකකටද මූව්මන්ට් වෙන්නේ. කොහොමද මාකට් එකේ මූව්මන්ට් එකක් ගන්න කියලා. ඉතින් මම දකින විදිහට මම කියන්නේ අනිවාර්යෙන් ඔයා කරන්න ඕන හොඳ සුදුසුම දේ තමයි එක concept එකක් දිගටම follow කරන්න. බොරුවට concept 3-4ක් බදාලා දාලා යන්න බෑ. ඒක තේරුමක් නැහැ. ට්‍රේඩර් කෙනෙක් විදිහට සාර්ථක වෙනවා නම් හොඳම දේ තමයි මේ එකම concept එකක් practice කරන එක. right. මම හිතනවා තේරෙන්නේ නැති කියලා එලියට් එක ගැන මම ෆිබනාචි ගැනත් සරලව කියන්නම්. ෆිබනාචි ගැන මම කියවනේ ලියනාඩෝ ෆිබනාචි ද පීසා කියන පුද්ගලයා තමයි මේ ෆිබනාචි ටූල් එක හොයාගන්නේ. මේ ෆිබනාචි අපිට වැදගත් වෙන්නේ එලියට් ඒ වල. සාමාන්‍යයෙන් අර ඉදිකට්ටයි පස්සේ නූල වගේ තමයි එලියට් ඒ ෆිබනාචි කියන්නේ. මොකද එලිය ගොඩක් අද වෙද්දි නම් ගොඩක් වෙලාවට මේ ෆිබනාචි ලෙවල්ස් වලටම නෙමෙයි තවත් අපි දැන් අර මාස්ටින් ඉගෙන ගද්දි සමහර පාර්ට් තියෙනවා අපිට හැරෙන පොයින්ට්ස් හොයාගන්න පුළුවන් මේ ෆිබනාචි වලට අමතරව. ඒ කියන්නේ රූල්ස් වලට අනුවම සමහර තැන් තියෙනවා අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන්. මාස්ටින් මේ වෙනකන් අපි මේ කෝස් එක අපි මාස්ටින් වෙනකන් යනවනේ. සම්පූර්ණ එලියට් වල මාස්ටින් පාර්ට් එක දක්වාම ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මම දකින්න දෙයක් මේ එලියට් වලදී මම අද වෙද්දී ෆිබනාචි ලොකුවට පාවිච්චි කරන හැබැයි වැඩ කරනවා. ගොඩක් පැටර්න් වලදී ගොඩක් මේ තැන් වලදී පාවිච්චි කරන ඉම්පල්ස් වල එහෙම හොඳට වැඩ කරනවා. එලියට් පැටර්න් එක ඉම්පල්ස් කියන්නේ. ඉතින් ඒ වගේ තැන් වලදී වැඩ කරනවා. සමහර පැටර්න් වලදී එලියට් ෆිබනාචි සමහර මේ වෙද්දි මාකට් එකේ මේ අප්ඩේට් එකේ මාකට් එක මුම දැන් ගොඩක් වෙලාවට දැන් ලෝකේ ගොඩක් අය මේ ෆිබනාචි පාවිච්චි කරනවා. අනික එලියට් එකත් පාවිච්චි කරනවා. ක්ලාසික් පාර්ට් එක. ක්ලාසික් මේ අනික තමයි මාස්ටරින් දක්වා මේ ෆීල්ඩ් එක ෆලෝ කරන එක හොඳයි කියන්නේ මේ කාලේදී ගොඩක් අය මාස්ටරින් ස්ටඩි කරන්නේ නැහැ එලියට් එක. ගොඩක් ඔය ක්ලාසික් පාර්ට් එක විතරක් ස්ටඩි කරලා normally ඔයා ට්‍රේඩ් කරන්න තමයි try කරන ගොඩක් අය. ඉතින් අර මාස්ටරින් දක්වා ස්ටඩි කරපුවම මේ අනිත් ඇඩ්වාන්ස් පාර්ට් පාවිච්චි කරන පිරිස අඩුවෙන මාකට් එකේ. එතකොට මාකට් එක වැඩ කරන්න තියෙන සම්භාවිතාව වැඩි. sorry.
මෙහෙම එකක් තියෙන මාකට් එක. ඉතින් මේ ෆිබනාචි කියන්නේ අපි සාමාන්‍යයෙන් මාකට් එකේ එලියට් එක ට්‍රේඩ් කරද්දී එලියට් එක වල හැරවුම් ලක්ෂ්‍ය හොයාගන්න මාකට් එකේ රිවර්සල් පොයින්ට් හොයාගන්න තමයි ෆිබනාචි ගොඩක් වැදගත් වෙන්නේ. ඉතින් හොඳ ඇකියුරසි එකක් තියෙන මේ මේ ටූල් එකක් තමයි ෆිබනාචි කියන්නේ. ඉතින් ෆලෝ කරන්න පුළුවන් ෆිබනාචිත් අපි කියලා දෙනවා. ෆිබනාචි වල හැඳින්වීම ඉතින් අපි කෝස් එකේදී කරනවා. රයිට් නියර් වේව් කියලා සමහරව අහලා තියෙන නියර් වේව් අයිඩියක් ඇති සමහරවන කට්ටිය අහලා ඇති දැකලා ඇති මේ නියර් වේව් කියන්නේ මේ එලියට් වේව් වල පසු කාලීනව මේ ඒකට සාමාන්‍ය මාකට් එකේ ට්‍රෙන්ඩ් එක ගැන අවබෝධයක් ගන්න නැත්නම් සමහරු කියනවා මම නියර් වේව් ෆලෝ කරන්නේ නැහැ මම නිකන් අයිඩියක් දෙන්න මේක ගත්ත ඇදලා ගොඩක් අහනවා එලියට් වේව් කෝස් එක කිව්වම නියර් වේව් නැද්ද කියලා නියර් වේව් එලියට් වේව් දෙකක් පටල ගන්න එපා කන්සෙප්ට් දෙකක් මම දකින විදිහට මේ නියර් වේව් කන්සෙප්ට් එක ආවේ එලියට් වේව් කන්සෙප්ට් එකේ සමහර රූල්ස් රෙගුලේෂන් වැරදි මේ පොයින්ට්ස් වැරදි කියලා ඒක නිවැරදි කරන්න තමයි නියර් වේව් ආවේ. ඉතින් එලියට් වේව් නියර් වේව් පටල ගන්න එපා. එලියට් වේව් and නියර් වේව් කියන්නේ concept දෙකක්. එලියට් වේව් මාස්ටර්න් follow කරන්න. නියර් වේව් ඕන නම් නියර් වේව් වෙනම courses තියෙනවා. එහෙන් follow කරන්න පුළුවන්. එලියට් වේව් නියර් වේව් දෙකම පටල ගන්න එපා. තේරුමක් නැහැ. ඔයා follow කරන මම අර මැදින් අර නියර් වේව් පොඩ්ඩක් පැහැදිලි කරලා තියෙන්නේ. මොකද්ද ගොඩක් වෙලාවට මේ එලියට් වේව් ෆලෝ කරනවා නියර් වේව් ෆලෝ කරන්න පුළුවන්. මම කියන්නේ ඕනි නැහැ. නියර් වේව් කියන්නේ වෙනම ගන්න. ඒ කියන්නේ ඒ ටූල්ම පාවිච්චි කරන දෙයක් තමයි මාකට් එකේ පැටර්න් මේ පාවිච්චි කරනවා. ඉතින් මම කියන්නේ ඒක වෙන කන්සෙප්ට් එකක් නේ. ඒක මේකට අදාළ කරගන්න ඕනි නැහැ. ඔයා එලියට් වේව් මාස්ටර්නේ ස්ටඩි කරනවා නම් නියර් වේව් අතහැරලා දාලා එලියට් වේව්ම ස්ටඩි කරන්න. මේ නියර් වේව් කියන්නේ මේ එලියට් වේව් කන්සෙප්ට් එක සමහර නිවැරදි කිරීම එක තර්ක ගෙනල්ලා නිර්මාණය වෙච්ච කන්සෙප්ට් එකක්. රයිට් මම හිතනවා හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා. මෙහෙම මම හිතන්නේ ඔය ෆ්‍රී ලෙසන්ස් වල මෙච්චර කියලා දෙනවා කියලා. නිකන් මෙහෙම එලියට් එක ගැන මෙච්චරයි මාකට් එකේ මම දැකිනවා සමහරට YouTube එකේ වීඩියෝස් එහෙම තියෙනවා. මාකට් එකේ මූවමන්ට් එක මෙන්න මේ view එක තමයි මේ view එකක් කියන්නේ. කොහොම තමයි එලියට් එක ගැන පැහැදිලි. මම දකින්න කල්පනා කරනවා මේකට view එකක් හරියට බැලුව කොහොමද කෝසස් කරන්න කියලා. ඉතින් view එකක් ගැන හරිය අවබෝධයක් නැහැ. ඔය කියනවා මම දැකනවා ෆ්‍රී ලෙසන් එක TikTok එකේ වයිරල් යන වීඩියෝ තියෙනවා. ඉතින් මම ඕවා දකිද්දි මම කල්පනා කරනවා මෙහෙම මාකට් එකේ මෙහෙම ඉරක් හැදුනොත් මේ විදියට ඕක වේව් එකක් එහෙම හත් දෙයියනේ ඕවා එලියට් එක නෙමෙයි ඇත්තම කතා කරොත් එලියට් එක කියන්නේ වෙනම කන්සෙප්ට් එකක් මේ පැය දෙකෙන් පැයෙන් කතා කරලා ඉවර ගන්න බෑ ඒ වීඩියෝ එක දාන මිනිස්සයාගේ ඒ කියන වචන වලින්ම තේරෙනවා මේ එලියට් එක ගැන ලොකු අවබෝධයක් නැහැ කියලා. ඉතින් එලියට් එක ගැන හරි අවබෝධයක් තියෙන කෙනෙක් මේ විදිහට කතා කරන්නේ නැහැ. ඉතින් මාකට් එක සරලව බැලුවොත් මේ සාමාන්‍ය රීටේල් පාර්ට් පාවිච්චි කරන්න පුළුවන් මාකට් එක මම කියන්නේ ඇනලයිස් කරද්දී අර වගේ ඇඩ්වාන්ස් මේ කන්සෙප්ට් එකකට එලියට් එක පාවිච්චි කරන වරදක් නැහැ හොඳයි මේ ඔය ටික තමයි එලියට් එක ගැන මේ කියන්න දෙන මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් මොනවාරි ප්‍රශ්න තියෙනවද? සාමාන්‍ය තේරුණාද? අයිඩියාවක් ආවද මේ එලියට් එක ගැන? මං කියාගෙන නිකන් ගෙරවෙක් වගේ මං කියෙව්වද නැත්තම් මේ මොකුත් තේරුන්නේ නැද්ද? මං ඒ කතා කරන හැටි හොඳේ. මං ඉක්මනට කියාගෙන යනවා දන්න ටික. මේ අර ගොතක ගහ මේ කියවන්න දෙයක් නැහැ, කටපාඩම් කරන්න දෙයක් නැහැ. ඔළුවේ තියාන නෝට් එකකින් හින්දා කියාගෙන යන හැටි මගේ. හැබැයි ප්‍රශ්න තියනවා නම් තේරුන්නේ නැත්තම් ආයෙ අහන්න ආයෙ පැහැදිලි කරනවා පැයක් හරි ඉඳලා. ඒ අර මම එක දිගට කියන හැටි මගේ හැටි මේ කටපාඩම් කරලා කරනව නෙමෙයි. ඒ මගේ හැටි මං කරන හැටි ක්ලාස් එක. මේ අර නිකන් බොරුවට අතක ගා මේ වචනයක් බල බල කරන්න බෑ මට මම ලෙසන් එක කියද්දි ස්පීඩ් කරගෙන යනවා ඒක. ඒ හුරුව. හුරු නිසා මං එහෙම කරන්නේ නැතුව අර වචනයක් බල බල මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා කියන්නේ නැහැ. ප්‍රශ්න දිනන අහන්න පුළුවන්. නොතේරෙන දෙයක් තියෙනවා නම් මට තේරුන්නේ නැහැ ස්පීඩ් වැඩි කියන්නේ පොයින්ට් එක කියන්නේ මම ආයෙ පැහැදිලි කරනවා හිමින් හරි. මොනවා හරි ප්‍රශ්න දිනන නම් අහන්න පුළුවන්. රයිට් මම කියන්නම් සරලව ඔයාලට මේ එලියට් එක concept එකේදී ඉගෙන ගන්න පුළුවන්. දැන් එලියට් එක මම ක්ලාසික් පාර්ට් එක ගැන පොඩි අවබෝධයක් දුන්නානේ. ඉතින් මේ එලියට් එක මේ concept එකේදී modern එලියට් එකෝ තියෙනවා. එතකොට time calculation තියෙනවා. slope theory තියෙනවා. voltation theory තියෙනවා. RSI මේ relationship එක ගැන කියලා දෙනවා. JK channeling තියෙනවා. volume divergence තියෙනවා. ඊට පස්සේ money management ගැන ඊට පස්සේ live practical කරනවා අපි මේක ගැන. එතකොට recording access හම්බ වෙනවා. ඉතින් ඔය පාර්ට් ටික දැන් theories වලට අදාළව ගත්තොත් මේ මොඩර්න් එලියට් එක ටයිම් කැල්කියුලේෂන් ස්ලෝප් තියරි මේ ඕල්ටේෂන් තියරි RSI මේ රිලේෂන්ෂිප් එක ගැන කතා කරනවා JK චැනලින් මේ එතකොට වොලියුම් ඩ්‍රයිවේජන්ස් ගැන කතා කරනවා ওই පාර්ට් ටික එලියට් වල මාස්ටින් ෆලෝ කරද්දි වැදගත් වෙන පාර්ට් ටිකක් ওই ටික ඔක්කොම ස්ටඩි කරන්න පුළුවන් අපේ කෝස් ෆී එකයි පොතයි වෙන්නේ 8.5ක් විතරයි සම්පූර්ණ කෝස් එකෙන් ඒ කියන්නේ අපි මං කියවනේ මම කොටස් දෙකකට කඩනවා ඕනම තැනක රෙකෝඩින් එක රෙකෝඩ් කරලා දාන්න
මම එහෙම කරේ නැත්තම් මම නෙමෙයි ඉතින් කියන්නේ මේ අපේක්ෂ එකේ මම උගන්වන්නේ නැහැ ආයේ ඇත්තම කතාව. මම වෙනස් විදියට උගන්වන්නේ. මට ඕනේ ට්‍රේඩර්ස්ලා දාන්න. බොරුවට කෝස් කරන කට්ටියවත් නැත්නම් නොලෙජ් එක ගන්න කට්ටියක් නෙවෙයි. මම මේක ගියේ කොටස් දෙකකට කරලා තමයි ට්‍රේඩර්ස්ලාට මම මේක උගන්වන්නේ. ඒ කියන්නේ මූලික දැනුම නැති කට්ටියන්ට මූලික දැනුම දීලා එලියට් එක ෆලෝ කරන්න මම එයාලව ඒ ගෲප් එකට ඇඩ් කරනවා. මූලික දැනුම තියෙන කට්ටියන්ට ට්‍රේඩින් ගැන අවබෝධයක් තියෙන කට්ටියන්ට මේ එලියට් එක මුල ඉඳන් සරලව ඉගෙනගෙන යන්න පුළුවන් මාකට් එකේ හරි අවබෝධයක් ගන්න තැනට එනකම්. මම ඒකයි මොකද මට ඕනේ මම කියවන ඉස්සලා වගේ මට ඕනේ ට්‍රේඩර්ස්ලා හදන්න මිසක් පුරට කෝස් විකුණන කට්ටිය හදන්න නෙමෙයි. ඇත්තම කතාව. ඒ නිසා මම try කරන්නේ මේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් නැත්නම් මේ ක්ලාස් එක එන් කරන්න මොනවා හරි දැනගන්න තියෙනවනේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න. මේ මොකද මම රෙකෝඩින් එකක් දාන්නම් මේ YouTube එකට දාන්නම්. එතකොට link එක දාන්නම් අපේ group වලට දානවා මම මේ link එක. ඒක හරහා දැනගන්න පුළුවන් මොනවාර තිබ්බොත් රෙකෝඩින් එක බලන්නත් පුළුවන්. මොනවාර තිබ්බොත් අර මම ඉස්සෙල්ලා දුන්න WhatsApp එකට දාන්න. මොකද දවස් දෙකක් විතර යනකම් අර මගේ WhatsApp එකේ ඉන්නේ නැහැ. මැසේජ් පිරෙනවා. සාමාන්‍යයෙන් දවසට මැසේජ් 150 200ක් විතර කිට්ටු වෙන කට්ටිය එක එක මැසේජ් දානවා මේක අරක කොහොමද මේක කොහොමද කියලා සමහරවිට අර අපේ බූස්ටර් එහෙමත් රන් වෙනවනේ ඒ වගේම මැසේජ් එනවා. ඉතින් account එක කොහොම හරි spam වැදිලා කියලා තමයි වැලුවේ දැක්කේ මම. එතකොට account දෙකම ගියා. WhatsApp දෙකම. එතකොට මම වෙන account එකක් හදන් තමයි මම මේ link ටික share කරේ කට්ටියන්ට. ඔය class වල පරණ හිටපු කට්ටියන්ට විස්තර අහපු කට්ටියන්ට මම share කරා මේ අපේ admin කෙනෙක් ලව. ඉතින් ওই විදිහට තමයි උනේ. හරි. ගොඩක් අයට ක්ලාස් එකට එන්න බැරි වුණා. මොකද වැස්සත් එක්ක මම හිතනවා කියලා දුන්න ටික තේරෙන්නේ නැති කියලා. කොහොමද රෙකෝඩින් එක දානවා මම group එකටත් දානවා බලන්න. ආය පාරක් තේරුම් නැත්තම් බලන්න. හොඳ concept එකක් එලියට වෙන follow කරන්න හොඳයි. අනිවාර්යෙන් ගමනක් යන්න පුළුවන්. ක්‍රිප්ටෝ කියන්නේ හම්බ කරන්න පුළුවන් හොඳ ෆීල්ඩ් එකක් හරියට ඉගෙන ගත්ත කෙනෙකුට. වරද්ද ගන්න එපා. හරියට ඉගෙනගෙන ඉන්න. මේ ඒක තමයි වෙන්න ඕනේ ඇත්තම කතාව. ඉතින් නොලෙජ් එක හදාගෙන ට්‍රේඩින් ස්ටාර්ට් කරන්න වරදින්නේ නැහැ ගමනක් යන්න පුළුවන් මේ දැනුම හදාගන්න මොකද දැනුම කියන දේ තමයි වැදගත් මොකද දැනුම කියන දේ කාටවත් ගන්න බෑ කාටවත් දෙන්න පුළුවන් හැබැයි ඒක ගන්න දේ තියෙන තමන් අතේ පළවෙනිදා දක්වා පේමන්ට් එක අපි කෝස් එක පටන් ගන්න බලාපොරොත්තු වෙන 12 වෙනි මාසේ 12 ඔයාලට සාමාන්‍යයෙන් මේ දෙසැම්බර් මාසේ තමයි මම ටාගට් එක තියාගෙන ඉන්නේ. දෙසැම්බර් පළවෙනිදා කියන්නේ පළවෙනිදා වෙන්න කලින් කොහොමද ක්ලාස් 12 වෙනිදා ස්ටාර්ට් කරනවා. මොකද ස්ටාර්ට් කරාට පස්සේ තීරුමක් නැහැ ක්ලාස් එකට ඇවිල්ලා මේ 12 වෙනිදාට කලින් පුළුවන් නම් පේමන්ට් එක කරලා ක්ලාස් එකට ජොයින් වෙන්න. ලොකු ගාණක් වෙන්නේ 8500 කෝස් එකයි පොතයි දෙකම. සම්පූර්ණ බුක් එකේ A4 වදින්නේ පේජස් 150ක් තියෙන පොතේ මේ සම්පූර්ණ බුක් එකේ එලියට් වල හැඳින්වීම ඉඳන් ඔයාලට වදින විදියට පොත ලියලා තියෙනවා. මම තමයි පොත ලිව්වේ. මොකද දෙයක් ඉගෙන ගන්න ඕන මුල ඉඳන් ඉගෙන ගන්න ඕනේ. බොරුවට මම දැන් ෆොටෝස් ටික දාලා තියරි ටික දැම්මම වැඩක් නැහැ. මේ එලියට් වල ඔයාලත් දැන් එලියට් කියන concept එකට ආසයි නම් ඔයාලා දන්නවා මේක කියවද්දි මාර දැන් අර අපි දැන් හිතන්නකෝ නවකතා පොතක් කියවනවා නම් ඒ ෆීඩින් එක එනවනේ අපිට. නවකතා පොත කොහොමද සාමාන්‍යයෙන් කතාව කියවද්දි කතාව මැවෙනවනේ. ඒ වගේ දැන් මේ එලියට් ගැන පොත කියවද්දි තියෙන්න ඕනි තියරිස් ටික ඔලුවට යන්න. දැන් එලියට් හැඳින්වීම කියද්දි ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන් තත්ත්වය තියෙන්න ඕනේ. ඉතින් එහෙම තිබ්බේ නැත්නම් බොරුවට මේ වැඩක් නැහැ. ෆිසිකල් ක්ලාසස් නැහැ අපි තාම. ෆිසිකල් ක්ලාසස් ලබන අවුරුද්දේ මැද වගේ ස්ටාර්ට් කරන එකත් ක්ලාස් පේමන්ට් අපි ගන්න නැහැ රුපියල් 25000ක්. අපේ ක්ලාස් පේමන්ට් සාමාන්‍ය රුපියල් 10000 අඩුයි. අර තැනක මේ ස්ටාර්ට් කරොත් එහෙම මෙතන යන පේමන්ට් එකයි පොඩි පොඩි පේමන්ට් එකයි සාමාන්‍ය ක්ලාස් ෆීස් ප්‍රයිස් කිව්වොත් හරි. රුපියල් 5000 අතර අඩු ගාණක් තමයි බලාපොරොත්තු වෙන්නේ ක්ලාස් කරද්දි ෆිසිකල් ක්ලාසස් පටන් ගද්දි ඉස්සරහට ඔය කොහොමත් 5000 10000 වගේ අතර තමයි මේ කෝස් එකක් වුණත් අපි යන්නේ මොකද හේතුව අපි ලොකු ගණන් දීලා මේ කියන්නේ අපි ට්‍රේඩ් කරනවා ඉතින් ඒකෙන් ප්‍රොෆිට් කරනවා මම ලොකු බලාපොරොත්තුවක් නැහැ මේ අර කෝස් කරලා එකෙන් මේ හම්බ කරන්න මට ඕනේ දැන් මේකෙත් අපි පොඩි පේමන්ට් එකක් ගන්න මොකද එලියට් එක ගැන හොඳ concept එකක් නිකන් දුන්නොත් කාටවත් අගේ නැහැනේ ඒ නිසා අපි පොතක් වෙනම හදලා පිළිවෙලකට concept මේක මම කොහොමද පිළිවෙලට වැඩ කරන මිනිස්සෙක් ඉතින් අර බාගෙට අතහැරලා දාන්නේ නැහැ ඒ පිළිවෙලට වැඩේ කරන නිසා තමයි මම අර පිළිවෙලකට එක පොතක් හදලා ඔයාලට තේරෙන විදිහට මේක කියලා දෙන්න තීරණය කරේ මගේ අපේ මේ ක්ලාසස් කරන්න එලියට් වල වෙනම මේ ලෙක්චර්ස්ලා ඉන්නවා එයා තමයි එලියට් කෝස් එක කරදි කරන්නේ මම අර පැහැදිලි කිරීම කරද්දී ওই ෆීල්ඩ් එක ගැන එක්ස්ප්ලেইন කරනවා විස්තර කියලා දෙනවා. එයාලා වෙනම ඔයාලට තියෙන ප්‍රශ්න විසඳයි. එයාලා තියෙන දේවල් අහගන්න පුළුවන්. ඔයා අපේ කෝස් එකට ජොයින් වෙච්ච කෙනෙක්ද? මට WhatsApp එකේ මැසේජ් එකක් මට දැනගන්න තිබුණා. තායේ කොහොමද ෆ්‍රී ලෙසන්ස් තියෙනවා group වල අර channel එක තියෙන WhatsApp එකේ ඒ channel එකේ ඉන්නකො අප්ඩේට් දානවා. කොට එක එක අපි දැන් SMC ගැනත් ඉස්සරහට ලෙසන් එකක් කරන්න ඉඳන් ඉන්නවා. ගොඩක් අය SMC වලට කැමති කට්ටිය ඉන්නවනේ. ඒ ගැනත් අපි ලෙසන් එකක් ඉස්සරහට කරනවා. එලියට් ඒව දාම දකින්න විදිහට හොඳ විනින් රේට් එකක් තියෙන්නේ. මොකද මාකට් එකේ හොඳ concept එකක්.
මේ ජොයින් වෙන්න අවුලක් නැහැ කරගන්න පුළුවන්. ඔයාලා දන්න අයටත් කියන්න. මේ මට ඕනි ට්‍රේඩර්ස්ලා 100යි. මට මගේ ටාගට් එකේ තියෙන ට්‍රේඩර්ස්ලා 100ක් හදන එක මුල්ම ටාගට් එක. ඒක හදලා අපි ගෲප් එකක් හදලා ඊට පස්සේ ඔයාලගේ ඇනලයිස් අපේ ගෲප් එකට දාලා ඔයාලා දෙන සිග්නල් වල අපි ට්‍රේඩ් කරනවා. අපේ සිග්නල් වල ඔයාලා ට්‍රේඩ් කරනවා. ඒක යන්නේ සිග්නල් වල ට්‍රේඩ් කිරිල්ල නෙමෙයි හොඳේ. නැත්තම් හිතයි මේ සිග්නල් ගෲප් එකක් හදලා සිග්නල් දෙනවා කියලා. එහෙම එකක් නෙමෙයි. මං කිව්වේ ඔයාලගේ දෙන අප්ඩේට් එකේ දෙන මාකට් එක ඇනලයිස් කරනවානේ. ඔයාලා 100 දෙනෙක් එක කොයින් එකක් ඇනලයිස් කරද්දි මාකට් එක ගැන හරි අවබෝධයක් ගන්න. මොකද දැන් ඉන්න තත්ත්වේ තව දැන් අපිත් ඒ කෝස් වල යනවලා මාස 3කට පස්සේ ඉන්න තත්ත්වේ හාස්පතින් වෙනස්. මොකද ඔයා එතකොට එලියට්ටේ මාස්ටර්න් ෆලෝ කරපු ස්ටුඩන්ට් කෙනෙක්. එතකොට ඔයා දන්නා මේ ෆීල්ඩ් එකේ කොහොමද මාකට් එක ඇනලයිස් කරන්න කියලා. දැන් ලොකු අවබෝධයක් නැති වුණාට මාකට් එක අපිත් එක්ක ජොයින් වෙලා මේ එලියට්ටේ මාස්ටර්න් දක්වා ෆලෝ කරාට පස්සේ ඔයා දන්නවා මාකට් එක කොහොමද ඇනලයිස් කරන්න කියලා. මට ඕනෙත් මේ එලියට්ටේ ට්‍රේඩර්ස්ලා හදන්න. මොකද බොරුවට කෝස් කරන කට්ටියනේ මම හැම වෙලාවෙම කියන්නේ ඒකයි. මේ ජොයින් වෙලා වැඩක් කරගන්න පුළුවන්. මේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. නැත්නම් ලෙසන් එක එන් කරන්න. තේරුණාද කට්ටියන්ට? අවුලක් නැද්ද? අපේ කෝස් එක පටන් ගන්නේ 12 වෙනි මාසේ 12 සිකුරාදා දවසක් එන්නේ. මේ හැඳින්වීම තමයි කරන්නේ. මම හැඳින්වීම කරනවා මුල ඉඳන්. මේ කෝස් එකට ජොයින් වෙන කට්ටියන්ට මුලින් තේරුණාස. හරියන අවුලක් නැහැ. අනිත් ආරේ කොහොමද? වොයිස් කතා කරන්න බැරි අය chat එකට දාන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. එහෙනම් අවුලක් නැහැ. මොනවා හරි දැනගන්න තියෙනවා නම් අර මං කිව්ව WhatsApp නම්බර එකට දාන්න මේකට දාන්න එපා. මේ අනිත් නම්බර ඔයාලා ගෲප් වල තියෙන වැඩ කරන්නේ නැහැ. දවස් දෙකක් විතර යනකම් ගන්න විදිහක් නැහැ. මං ඉස්සලා කිව්වේ මේ කේසයත් එක්ක ගත්තට පස්සේ නෝමල් වැඩ කරනවා. ගොඩක් අය මැසේජ් දාලා තිබ්බා කිව්වා මේ මම බලද්දිත් දාලා තිබ්බා මේ ගන්න විදිහක් නැහැ. නම්බරේ දවස් දෙකක් යනකම් මුකුත් කරගන්න විදිහක් නැහැ ඉතින්. නැත්නම් ওই නම්බරට දාන්න එපා. ඒකට රිප්ලයි කරන්න බැරි වෙයි. රිප්ලයි කරන්න විදිහක් නැහැ account එක නැති නිසා. නම්බරේට මම කියන්නේ මොකක් හරි හේතුවක් නිසා මැසේජ් එකක් දාන්න ඕන නම් මේ මං ඉස්සලා කිව්ව නම්බරේට දාන්න මැසේජ් එකක්. රයිට් ෆෝන් නම්බර් එක ඕන නම් කියන්න. ඒකත් සෙන්ඩ් කරන්න. මේ මොනවද ප්‍රශ්න තියෙනවා නම් අහන්න. නැත්තම් ක්ලාස් එකෙන් කරන්නම් මම. ගැටලු නෑනේ කට්ටියන්ට. ක්ලාස් එකේ 13 දෙනෙක් ඉන්නවා. නම්බර් එක පොඩ්ඩක් ඉන්න මම දෙන්නම්. chat එකට දාන්න. එතකොට හැමෝටම පේනවනේ ගන්න පුළුවන් මේ ඔය නම්බරේ පාවිච්චි කරන දවස් දෙකක් විතර නිකන් අපේ කොහොමත් ඇඩ්මින් ලෝගෝ බලනවා. මේ මං කියන්නේ මේල්ලි අර නම්බර වැඩ නෑ අපේ. මේ නම්බර දෙකම වැඩ නෑ. නම්බර දෙකක් තිබ්බා අපි හදලා ඒ නම්බර දෙකම පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. බෑන් වෙලා මොකක් හරි ස්පෑම් සීන් එක. කට්ටිය රිපෝට් කරලා. මොකද මෙසේජස් ගොඩක් එනවා. එයාම රිපෝට් කරනවා වෙන්නත් පුළුවන්. නැත්නම් වෙන අය රිපෝට් කරනවා වෙන්න පුළුවන් මොකක් හරි කේස් එක. රයිට් එහෙනම් මම එන් කරන්න ක්ලාස් එක. හැමෝටම good night. ප්‍රශ්න නැහැ කට්ටියන්. ওই නම්බර එකට මැසේජ් එකක් දාන්න කොපි කරලා තියාගන්න. good night.